මම ඒ වීඩියෝ එක කියුණා දැන් හතරවෙනි වතාව මම හිතන්නේ මේ ඔයගොල්ලන්ගේ රීජන් එකට කතා කරන ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ මේ වගේම ප්‍රසන්ටේෂන් එකක් කරලා තියෙනවා මම මේ ප්‍රසන්ටේෂන් එකට දීපු නෝට්ස් ටිකක් විතර මම අද බැලුවා මේ ගිය අවුරුද්දේ මම ළඟ තාම සේව් කරලා තියෙනවා මේ ගිය අවුරුද්දේ මේ දිනම කතා කරලා තියෙනවා මේ දැන් මොකද්ද මේ කියන්නේ මේ කට්ටියද මාව පුරුදුයි මේ හැමෝටම මගේ හැල්ල දන්නවා ඉතින් හැමෝම නමුත් විනුලයිකෝ මේ මගේ අලුත් අය තියෙන නිසා චුට්ටක් ආපු තැන ඉඳලම කියන්නේ කොහොමද කියලා ඉතින් මම බිස්නස් එකේ අවුරුදු 18ක් මගේ working experience එක ඉතින් අවුරුදු 18ක් කරද්දී ඇයි කැලුම් අවුරුදු 10ක් MDRT තියෙන්නේ ඇයි කැලුම් අවුරුදු 3ක් COT තියෙන්නේ සහ ඇයි කැලුම් අවුරුදු එක අවුරුද්දක TOT නැත්තේ කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඉන්න පුළුවන් මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඉස්සරහදී ඒකට හේතුවක් තියෙනවා මේ ප්‍රශ්නට හේතුව මම හේතුව එක්කම ඉස්සරහට උත්තරේ දෙන්න මොකද මම මේ කරන්නේ බිස්නස් එකක් ඒක තමයි වැදගත්ම දේ this is my business not my company product selling my company මගේ මූලික අරමුණ company product sell කරන එක තමයි company එකක product sell කරන එක but I'm the businessman මම මේ බිස්නස් එකට ආවේ ඉන්කම් එකක් earn කරන්න එහෙම නැතුව කම්පැනි එකට වැඩ කරන්න නෙවෙයි ඒක මූලිකවම කියන්න ඕන කාරණයක් මොකද කම්පැනි එකට වැඩ කරනවායි බිස්නස් එකක නිරත වෙනවා කියන්නේ දෙකක් මේ දෙක ඔයගලන්ට දැන් මේ වෙනකොට හොඳටම බලන්න පුළුවන් මම ඉස්සරහදී කියන්නම් මේ විස්තරات එක්කම කොහොමද බලන්න පුළුවන් ක්‍රයිටීරියාස් කොහොමද බලන්නේ කියලා but ඊට කලින් කියන්නනේ මම මේ බිස්නස් එකට ආවේ අවුරුදු 18කට කලින් ස්කූල් ලියව කෙනෙක් හැටියට මගේ පළවෙනි ජොබ් එක සහ මේක තමයි අන්තිම ජොබ් එකත් මම මගේ කස්ටමර්ස්ලටත් කියන්නේ මේ විදිහමයි this is my first job and the last job ආපහු බිස්නස් එකක් ගැන ආපහු ජොබ් එකක් ගැන තුන් හිත මාත්‍රයකවත් අදහසක් නැහැ මේක තමයි බිස්නස් එක. ඉතින් මේ බිස්නස් එකට බොහොම අහම්බෙන් වැටුනේ මම. ඉතින් ස්කූල් එකේ කෙනෙක් කැරියට ජොබ් එකක් හොයලා ඉන්නකොට ඇවිල්ලා පාපිච්ච තැනක් තමයි මේ. ඉතින් එතන මම ජෙනරල් ඉන්ෂුරන්ස් වල වැඩ කරලා යන්න හදන මොහොතකදී මගේ ගුරු මහත්මයා තමයි මාව තෝරගත්තේ. ඉතින් එතුමාට ගුරු පියාණන් කියන එක කිසි වැරද්දක් නැහැ. මොකද එතුමා තමයි මාර්ගය පෙන්වුවේ. දැන් ජෙෆ්‍රි මහත්තයා ඉතින් එතුමා මාව අරගෙන හැදුවා ළඟ තියාගෙන. ඉතින් අදටත් පින් දෙනවා මම එතුමාට මේ මොකද හේතුව එතුමා නිසා මේ අවුරුදු 18කට කලින් හිටියේ මම නෙමෙයි අද මෙතන ඉන්නේ. ඉතින් හරි ෂාප් වුණා. ඒ ෂාප් වීම එතුමාට අයිති කාරණයක්. එතුමා තමයි මේක නිර්මාණය කළේ. මාව නිර්මාණය කරේ. ඉතින් මම හිතනවා ඒක එතුමාගේ මුළු පවුලටම අයිති වෙන කාරණයක්. මම හිතන්නේ ගුරුවරයෙක් සමහරලාට ගෝලියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දේ. ඉතින් මම හිතනවා එතුමාගේ නමට කැලලක් නොවන විදිහට මම ජීවත් වෙලා දිනුවා. 18 ඇතුළත ස්පෙෂලි මේ කම්පැනි එකට ඇවිල්ලා රුපියලක්වත් වංචා නොකර කිසිම කස්ටමර් කෙනෙකුට කිසිම කම්ප්ලේන් එකක් නැතුව සමාගම තුල කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කිසිම අබමල් රේණුක තරංගවත් කම්ප්ලේන් එකක් නැහැ කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ සමහර අපි කම්ප්ලයන්ස් මොබල් කම්ප්ලයන්ස් ඩිපාර්ට්මන්ට් එකට ගිහලා ට්‍රේනින් දෙනවා කොහොමද සර්විස් කරන්නේ ඉන්ස්ට්‍රක්ටර් කියලා ඒවත් කරලා තියෙනවා ඒ තරමටම ඉතින් වැදගත්ම දේ තමයි මේ බිස්නස් එකේදී මෙහෙම බිස්නස් එකකට එනකොට ඇත්තටම මේ බිස්නස් එකේ අපේ තියෙන ලොකුම දේ තමයි මම හිතන්නේ මගේ කාලයේ විනුලය පැයකමාරක් දුන්නා මම පැයකමාරක් මම ගන්නේ නෑ කොහොම පැයක් විතරයි ගන්නේ පොඩ්ඩක් ඒ පැය අහන් ඉඳලා උන හරියට වුණොත් ඔයගලන් සඳහන් කරගන්න. ඉතින් මේ බිස්නස් එකේ තියෙන වැදගත්ම දේ තමයි මේ බිස්නස් එකේ මේ අපේ තියෙන මූලික අරමුණ මොකක්ද? අපේ වැදගත්ම කාරණේ තමයි මම මේ මූලික අරමුණ ගැන කතා කරන්නේ. මොකද ගොඩාක් වෙලාවට මේ බිස්නස් එකේ එන අයට මේ මූලික අරමුණ කියන එක අමතක වෙනවා. වැදගත්ම දේ තමයි මේ බිස්නස් එකේ මූලික අරමුණ ඉන්කම් එක earn කරන එක. වෙන මොකොත් නෙවෙයි. මගේ බිස්නස් එකේ අරමුණ ඉන්කම් එක earn කරන එක. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් විකුණන එකවත් ප්‍රොඩක්ට් විකුණන එකවත් කස්ටමර්ස්ට මේ සර්විස් කරන එකවත් ඒක නෙමෙයි අතන. ඒ ඔක්කොම තියෙනවා මේ බිස්නස් එකේ. වැදගත්ම කාරණේ ඉන්කම් earn කරන එක. right? ඒක තමයි මේ බිස්නස් නැත්නම් අපි මේ බිස්නස් එක තෝරගන්නේ නෑනේ. අපි ඕන තරම් ෆික්ස් ඉන්කම් තියෙන ජොබ්ස් වලට යනවා. මොකද ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ ක්වොලිෆිකේෂන් තියාගෙන තමයි මේ බිස්නස් එකට එන්නේ. හැබැයි අපි ඒක කරනවද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට හේතුව මම ඉස්සරහට කියන්නම්. ඇයි මේ අපි මේක කරනවද කියලා බැලුවේ. මොකද මම මේ බිස්නස් එක කරන්නේ ඇත්තටම මේක මගේ බිස්නස් එක. මේ බිස්නස් එක මගේ. කම්පැනි ප්‍රොඩක්ට් මම ඉන්න කම්පැනි එක අදාළ නෑ මේ බිස්නස් එක. කම්පැනි එක මොක වුණා? කම්පැනි එක මොන ප්‍රොඩක්ට් එක එළියට දැම්මා. ඒක මට අදාළ නෑ. මම විකුණන්නේ මට ඕන ප්‍රොඩක්ට්ස්. ඔයගොල්ලෝ බලන්න මොකද්ද මේ කියන කතාව අදගෙන කම්පැනි එකේ ඉඳගෙන කියලා. එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. මම හේතුවට උදාහරණය මෙතනින්ම කියන්න කම්පැනි එකේ ලොකු පුටු 4-5ක් තියෙනවානේ මැනේජ්මන්ට් එකේ CEO ගෙනලා DPT CEO ගෙනලා ලොකු පුටු 4-5ක් තියෙනවා. ඉතින් ඒක අවස්ථාවකදී මේ විච උදාහරණ
මම කස්ටමර් කෙනෙකුට කෝල් කරා අපොයින්ට්මන්ට් එකක් ගන්න. ඒ කස්ටමර් මම ඒගොල්ලන්ට කියලා දෙන්න මේක සමහරට දන්නේ නැද්ද අලුතෙන් ඉඳන් මම කියන්නේ. කස්ටමර්ට මම කෝල් කරාම මේ කස්ටමර් මේ බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරන ක්ලයන්ට් කෙනෙක් බ්‍රැන්ඩික්ස් හරි මාසෙන් මම කතා කරලා මම දන්නේ නැහැ යාව මම කොහොස් මෙන්න මේව මම කතා කරේ අවවලා මට ඕන අපොයින්ට්මන්ට් එකක් ගන්න මම මේ වෙලාවේ කතා කරලා කමන්නේ නැහැ ඔක් සඳකේලු ප්‍රශ්න නැහැ කතා කරනකොට ඉතින් මමත් කෝල් එක කතා කරාම තුවා සඳකේලු මෙන්න මට කොටේෂන් එකක් එවන්න කියලා. මම කිව්වා I don't do that. මම කවදාවත් first call එකේදී quotation එකක් එවන්නෙත් නැහැ සර් සර්කිට් presentation එකක් කරන්න නැතුව I never send the quotations ඊට පස්සේ කිව්වා මේ සඳකඩු මෙහෙනම් ඇයි එහෙම කියන්නේ මම කිව්වා සර් මම කැමති නම් මොකද අපිට සර් මේ අපිට තියෙනවා මේ අපි කස්ටමර්ගේ හරියටම නීඩ් එක අයිඩෙන්ටිෆයි කරගෙන සොලියුෂන් එක හොයලා තමයි අපි සර් ප්ලෑන් එක ගැන ඩිස්කස් කරලා තමයි ඊට පස්සේ quotation එකක් දෙන්නේ නෑ ඒ ඔයාට එහෙම කියන්නේ ඔයා එහෙම කරන්නේ ඔයාට quotation එක ගෙවන්න බැයිද මම කම්ප්ලේන්ට් කරනවා කියලා කම්පැනි එකේ ක්ලයන්ට් මම මේ උදාහරණ කියන ක්ලයන්ට් කොම්පෝස් ප්‍රශ්න නෑ කම්ප්ලේන්ට් කරන්න ඒක මම වල වැරද්දක් කරේ නේ එයා කෝල් එක රෙකෝඩ් කරනවා කියලා මම කිසි ප්‍රශ්නයක් රෙකෝඩ් කරගන්න I am not doing any harmful for you but quotation එක මට කරන්න බෑස මම ඔසරට කැමති නම් එහෙම quotation එකක් දෙන්න පුළුවන් ඒජන්ට්ස් රයිට් නෝ අපේ කම්පැනි එකේ ඒ කම්පැනි එකක නමක් එවන්න ඒජන්ට් කෙනෙකුට සපෝට්ක් කතා කරන්න but I am not doing that ඊට පස්සේ භාෂාව වෙනස් කරලා තමසේ එහෙමද කියලා හෙව්වා මම බලා ගන්න කියලා ෆෝන් එක තිබ්බා හරි මොකක්ද බලාගෙන ඉන්න කවුරුද නේද කියලා මම ඒ ක්ලයන්ට් ආවේ පොඩ්ඩක් නෝට් එකක් දාගත්තා හිත මේ වගේ ක්ලයන්ට් කෙනෙක් කියලා. අනේ මම ඊට පස්සේ හවස ප්‍රසන්ටේෂන් එකක ඉන්නකොට අර මම කිව්වා මැනේජ්මන්ට් වල ලොකු ෆොටෝ ගෙන කෙනෙක් මට කෝල් කරනවා. පුතා මගේ ක්ලයන්ට් කෙනෙක් කතා කරා මම ඒ වෙලාවේ ප්‍රසන්ටේෂන් එකේදී මම කවසර් පොඩ්ඩක් සමා වෙන්න මේ මම සර් ඕ මැඩම් මම කියන්නේ කොහොමද කියලා මේ මට පොඩ්ඩක් සමා වෙන්න මම මේ වෙලාවේ මීටින් එකේ ඉන්නේ මම ඔබතුමාට ගන්නම්. ඕකේ ඊට පස්සේ අපව ගත්තා. අලුතෙන් ඉන්ඩස්ට්‍රියට ආපු කෙනෙක් ඊටසේ ගත්තා. ඊට පස්සේ මම කතා කරා. ඊපස්සේ ස්කැලුම් මගේ යාළුවෙකුට කතා කරලා කියනවා. හැබැයි ඔය කොටේෂන් එක දීලා නැහැ. මම කිව්වා මම දෙන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා ඇයි ඔයා දුන්නේ නැති ඔය හරි මේ වැඩක් නේ. මම කිව්වා කොටේෂන් එකක් දෙන්න බෑ. මොකද එයා මම ෆස්ට් ටයිම් කතා කරේ වෙනකොට මට කොටේෂන් එකක් දෙන්න බෑ මේ එයාගේ නීඩ් එක හරියට අඳුරගන්නේ නැතුව. ඒ නීඩ් එක හරියට අඳුරගත්තේ නැතුව මම පොලිසි එකක් ලියුවොත් මොකද වෙන්නේ? මගේ ANP එක වැඩි වෙනවා දවස් එක මාසයකට මට කමිෂන් එකක් එනවා එක මාසෙට එක්ක මාස දෙකකට කමිෂන් එකක් එකේ කම්පැනි එකේ ANP එක වැඩි වෙනවා හැබැයි තව මාස 3කින් විතර කස්ටමර් පොලිසි එක මේ ලැප්ස් කරොත් මාස දෙකේම ක්ලෝ බෑක් එක මගෙන් ගන්නවා ANP එක මගෙන් අඩු වෙනවා කම්පැනි එකේ ෆිගර් එක එහෙමම තියෙනවා මගේ මැනේජර්ස්ලාගේ ෆිගර්ස් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් බට් කම්පැනි ෆිගර් එක එහෙම ඒක වෙනස් වෙන්නේ නැහැ ඒකරස මම කියව කාරණා තමයි මම ඔබතුමාට මේ කම්පැනි වලට වැඩ කරන්න මට බෑ මම වැඩ කරන්නේ මගේ බිස්නස් එක ප්‍රොෆිට් කරන්න ඒ හින්දා සමා වෙන්න මම ඒ දෙක කරන්නේ නැහැ ඊට පස්සේ ගියා ක්ලයන්ට් මම ගන්නවා ඔන් කෝල් එක්ස්කියුස් කරන්න I never do that පුළුවන් නම් කම්ප්ලයන්ස් ගෙනියන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේ කෝල් එක රෙකෝඩ් කරලා කම්ප්ලයන්ස් දාන්න ඊට පස්සේ එතුමා හෝ තුමිය කතා කරනවා මගේ මැනේජර් කතා කරලා කිව්වා පැතරන්න බැනලා තිබුණේ සඳකලු මාර බඩුවක් නේ කියලා එහෙමම කතා කරලා තිබුණා ඊට පස්සේ මැනේජර් කතා කළා ගෝල ඔයා මේ වගේ චරිතයක් නේ අද වෙනකොට එතුමා පිළිගන්නවා මම කියව කාරණේ සත්‍යය කියලා. ඇයි? මේක බිස්නස් එකක්. කම්පැනි ප්‍රොඩක්ට් එක නෙමෙයි මේ විකුණන්නේ. රයිට්? ඔබ මේ බිස්නස් එකට ප්‍රොෆිට් කරන්නේ නැත්නම් ඔබ මේ බිස්නස් එකේ ඉන්න එපා. ඔබ මේ බිස්නස් එක හදන්න. ඔබගේ ඕන් බිස්නස් එකක්. දැන් විනෝල් අය ADU එකක් හදලා තියෙනවා. රයිට්? විනෝල් අය තමයි ඒ ADU එකේ ලීඩර්. රයිට්? ඒ ADU එකේ accountant. ඒ ADU එකේ finance member. ඒ ADU එකේ මාකටර් එයා. ඇයි යා මාකටර් කොහොමද වෙන්නේ? එයා ADU එක සුප්‍රීම ඒජන්සි කීකියව දානවා දැකලා ඇති Facebook එකේ Instagram වල ඔය හැම Google එකේ හැම එකකම දානවා. ඒකලා එයාගේ යට තියෙන managers ලගේ වීඩියෝස් උත් දානවා. Why? He is the businessman, he is the marketer, right? He is the marketer, right? එතකොට එයා තමයි product training ඔය ඔයගොල්ලන්ට මේ training එක දෙන්නේ is the එයා මේ training එක ඇතුළේ ඉන්න එයාගේ business එක ඇතුළේ ඉන්න කට්ටිය තමයි මේ grow කරන්නේ. මේ training එක හරහා. එතකොට විනෝල් අයියට තියෙනවා business එකක්. හරිද? ඇයි අපිට බැරි බිස්නස් එකක් කරන්න? රයිට්? ඉන්ඩිවිජුවලි වැඩ කරන හැමෝටම තියෙන ඕනේ බිස්නස් එකක්. ඊවන් මැනේජර්ස්ලට. මම කියන්නේ ඕගොල්ලන් මැනේජර්ස් හැටියට ඕගොල්ලන්ට මේ බිස්නස් එක තියෙන ඕනේ මැනේජර් කරාන් ඉන්නවනම් දැන් පෞද්ගලිකව මට මගේ තමයි මේ බිස්නස් එක. ඇයි මම එහෙම කිව්වේ? මගේ කස්ටමර් මමනේ හොයලා දෙන්න හොයාගන්නේ කස්ටමර්. මොකද කම්පැනි එකේ මට කස්ටමර් හොයලා දෙන්නේ නැහනේ. කම්පැනි එකෙන් කස්ටමර්ස් හොයලා දෙන්නේ නැහැ ඔබට. ඔබ තමයි හොයාගන්නේ. අමාරුවෙන් හොයාගන්නේ කස්ටමර්. එහෙනම් ඒ කස්ටමර්ව මුළු ජීවිත කාලය පුරාටම බලා ගන්න ඕනේ මම. right ඒ කස්ටමර්ගේ දුකේදී සැපේදී මේ හැම දෙයකදීම ඉන්න ඕනේ මම. එහෙනම් ඒ කස්ටමර්ට හරි සොලියුෂන් එක දෙන එකේ වගකීම තියෙන්නේ මගේ අතේ. එහෙනම් මේ බිස්නස් එකේ ඒ විදිහට බිල්ඩ් කරගත්තොත් ඔබ දන්නේම නැතුනට ඔබ වැඩ කරන්න ඕනේ නැහැ සමහරට ඔබගේ පිටිපස්සෙන් කමිෂන් එක ඇදලා දිනනවා ලස්සනට. ඉතින් මේක කරන්න අමාරුයි. මේක ලේසි නෑ කරන්න.
කස්ටමර් කෙනෙක්ව දැකපු ගමන් ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් විකුණනවා වගේ වැඩක් නෙමෙයි මේ තියෙන්නේ. මේකට හරි ඉලක්කයක් තියෙනවා. ඉතින් මේ ඉලක්කය සඳහා මම කාරණා 4ක් පාවිච්චි කරනවා හැම වෙලේම. මම මේ කාරණා 4 ඉස්සරහට ඉවරයි. කාරණා 3ක් පාවිච්චි කරනවා. ඒ කාරණා 3 මම ඉස්සරහට කියන්න මොනවද කියලා. ඉතින් මගේ මේ බිස්නස් එකේ මේ අවුරුදු 18 ඇතුළත ඒ කාරණා 3 තුල මම හැමදාටම නිරත වෙන කෙනෙක්. ඉතින් මොකද්ද මේ කාරණා තුන? පළවෙනි එක තමයි ගෝල් එකක් සෙට් කරනවා. ඔයගොල්ලන් හැමෝම එහෙමයි. මමත් එහෙමයි. මටත් තියෙනවා ගෝල් එක. හැබැයි ඔයගොල්ලන්ගේ තියෙන ගෝල් එක සහ මගේ ගෝල් එක හරි වෙනස්. ඔබට සමහරට අවුරුද්ද මුල ගෝල් එකක් තියෙනවා. දැන් මේ මැයි මාසේ ජූනි මාසේ වෙනකොට ගොඩාක් අය මේ ගෝල් එක අතාරින අය. දැන් ඔක තමයි සාමාන්‍ය ක්‍රමය අපේ. මැයි ජූනි වෙනකොට ගෝල් ජනවාරි පළවෙනි තිබු ගෝල් එක අමතක කරනවා. ඉතින් හැමෝටම MDR ටිකක් ගහන්න ඕනේ කියලා තමයි විනෝල් අය කිව්වේ. 75ක් MDRs members ලා මම හිතන්නේ මුළු බ්‍රාන්ච් එකෙන් හදනවා. හදන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ගෝල් එක අමතක කරොත් ඕක කරන්න බෑ. ඒ හින්දා ඔබට තියෙන්න ඕනේ ගෝල් එකක්. මොකක්ද ගෝල් එක? ඔයා යන්නේ කොහෙටද? ඔයා ආවේ මොකටද? මොනවද ඔයා කරන්නේ? සරලව කියනවා. මම මේක මේ ප්‍රසන්ටේෂන් එක චුට්ටක් ඕමම නතර කරලා මගේ ගෝල් එකේදී මම පොඩ්ඩක් කියලින්නම් ඇයි මම ඕගලන්ට සුදුසු වෙන්නේ මේ වෙලාවේ කතා කරන්න කියලා. මොකද ඒක කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවක්. ගිය අවුරුද්දේ performance වලින් අපි මනින්නේ. ඊ අවුරුද්දේ performance ගත්තොත් එහෙම district wealth brand managers ලා ඉන්නේ මුළු ලංකාවටම 6 දෙනෙක්. කොළඹ දෙන්නෙක් ඉන්නවා දෙනකේ කෙනෙක් මම. තුන් දෙනෙක් කෙනෙක් මම කොළඹ district wealth brand managers ලා කියන්නේ මීට මෙතන 12කට විහාරම් කරනවා 12 28ක් තමයි. ඒක කොමාර එක ANP එකෙන් ලංකාවෙම 8 ඒත් එක්කම මම මේ කියන ෆිගර්ස් බලන්න ANP එකේ ලංකාවේ 8 හැබැයි FIC එකෙන් ලංකාවෙම 4 FIC හම්බ කරපු කමිෂන් FIC විතරයි රයිඩ් FIC නෑ FIC සහ රයිඩ් FIC දෙක එකතු කරාම අපිට කමිෂන් එක එන්නේ FIC වලින් ලංකාවෙම 4 රයිඩ් FIC ලංකාවේ 4 රයිඩ් FIC ලංකාවේ 4 and ඊළඟට වැඩිම NOP highest NOP 2 ඒත් එක්කම තව වැදගත්ම දේ තමයි GWP ලංකාවේ gross written premium කියලා කියන්නේ අවුරුදු 18ක් මගේ කරපු බිස්නස් එකේ සල්ලි 100 million ගෙනාවු 3 දෙනෙක් ඉන්නවා මුළු ලංකාවේ 100 million individual ගෙනාවු 3 දෙනෙක් මම සල්ලි ගෙනල්ලා තිනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකොට ලක්ෂ 100ද 200ද මන් දන්නේ 100 million කියන්නේ බිලියන 100ක් ගෙනල්ලා තියෙනවා ඒ මිලියන 100 ගෙනාවු 3 දෙනෙක්ගෙන් දෙන්නේ TOT මම විතරයි තාම COT right COT නේ මම විතරයි දෙන්නෙක් ඉන්නවා TOT මම COT එක්කෙනෙක් අපේ ලෙජන්ඩ් 10ක් පරණ කෙනා මම කවුද කියන්නේ කෙනෙක් අපේ අජිත් මහත්මයා අනිත් කෙනා සංජීවනී නම්නි තුන්වෙනි කෙනා මම මිලියන 100කට එහා සල්ලි ගෙනපු කම්පැනි එකට 100 මිලියන් right එතකොට තුන් දෙනාගෙන් තුන්වෙනියා මම හරිද තුන් දෙනාම ඉන්නේ ලංකාවටම එතකොට ඔබ හිතන්න අවුරුදු 20 ගණන් වැඩ කරපු අය ඉන්නවා right අවුරුදු 20 ගණන් 30 ගණන් 50 සමානම හිතන 40 ගණන් විතර මේ මෙම්බර්ස් ලා ඉන්නවා එහෙනම් බිස්නස් එකක් වෙලා තියෙනවද කියලා බලන්න. බිස්නස් එකක් ඔබ හරියට බිල්ඩ් කරලා තියෙනවා නම් right ඔබ හරියට බිස්නස් එකක් බිල්ඩ් කරලා තියෙනවා නම් ඔබගේ GWP level එක අවුරුදු 15000ක් යනකොට over 100 million එන්න ඕන. That is called real business right. මං හේතු ඉස්සරහට කියන්න. and ඊට අමතරව ලංකාවේ මේ නොපි දෙක කියලා කිව්ව persistency 13th month 100% 25th month 99% මම දන්නවා තව 36% ගත්තොත් 99% එහාට persistency එකක් ගන්න නෑ එහෙම ගත්තොත් ඒකත් 99% තමයි. එතකොට මේ බිස්නස් එක කියලා කියන්නේ ඔය වගේ flow වෙන්න ඕන බිස්නස් එකක්. එතකොට පොලිසි 63ක් විකුණුවා කිය අවුරුද්දේ 63 සල්ලි 100%ක් එනවා මේ වෙනකොට. ඒ තමයි වැදගත්ම දේ. එතකොට ඒ කොහොමද මේ 63 විකුණන්නේ? මොකද අර දිනවල ඇතුළත වෙලාගෙන කලින් කිව්වා එක පොලිසි එකකින් ඔබට MDR කියන්න පුළුවන්. MDR ටි ජාති දෙකක් තියෙනවා. right මම සමාහිනවර වෙනෝලා යෝනේ ප්‍රශ්න කිව්වට අනේ සමාහින මේක කියන්න ඕන එන්ඩියටි දාටි දෙකක් තියෙනවා ඔබ මේ දෙක හරියට අඳුරගත්තොත් ඔබ දිනනවා එකක් කම්පැනි එකේ MDR එක සමාහින මේක මොකටද බ්‍රාන්ච් එකට කතා කරන්න උනා දැන් මීට සුළු වේලාවකට කලින් මම ආපහු ට්‍රේනින් එකක් සඳහා වෙන බ්‍රාන්ච් එකකට කතා කරලා තමයි මේ ආවේ අපේ මේ කවුදාරුණී අක්කා විනෝල්ලය කතා කරලා හරියටම පැය භාගයකින් උඩ අක්මියට කතා කරලා හේමන්තයගේ වයි කෝට්ටේ බ්‍රාන්ච් එකට අනේ මල්ලි අද විතරයි තියෙන ටයිම් එකක් ගන්න පුළුවන්ද කියලා මම කිව්වා අනේ විනෝල්ලය දුන්නා අක්කේ හදාමාරු අනේ මල්ලි එන 6:00 පුළුවන්ද කියලා කොහොමද 6:45 ඉඳලා 7:00 එකක් ඒ බ්‍රාන්ච් එකට කතා කරලා තමයි දැන් ආයෙ මම ඒකටත් කිව්ව කාරණේ තමයි මේ කියන්නේ MDR තියෙනවා ජාති දෙකක් එකක් කම්පැනි එකේ MDR දෙවෙනි එක අපේ MDR මොකද්ද මේ MDR ටිකේ වෙනස කම්පැනි MDR ටික උතර අපේ කම්පැනි එකේ MDR ටික මනින්නේ කොහෙන්ද ANP එකෙන් විතරයි ANP එකෙන් විතරයි කම්පැනි එකේ TOT එක මනින්නේ ANP එකෙන් කම්පැනි එකේ COT එක මනින්නේ ANP එකෙන් ඇයි දැන් මේ අවුරුද්දේ ටාගට් එක 6.9 මිලියන් 6.9 මිලියන් achieve කරපු දකින්න ඇති ලිස්ට් එකක් තියෙනවා 10කට වැඩිය MDR ටික ගහලා
COT ගහපු අය තාම නෑ ඉස්සරහට එයි. COT වලට තියෙන මිලියන 20යි 20.7යි 20.7යි. EOD ගහපු කෙනෙක් තියෙන්නේ 41.5 41.504යි 400යි. COT එකේ ෆිගර් එක දශමටම කිව්වා. ඕක තමයි තියෙන්නේ. හැබැයි ANP ෆිගර් එක ANP ෆිගර් එකකින් අපිට කියන්නේ MDRT හෝ TOTO COT ෆිගර්. හැබැයි ඕක ඇතුලේ තියෙන කාරණයක් තියෙනවා. ඔබ MDRT ඇචීව් කරාට ඇත්තටම ඔබ MDRT ඇචීව් කරපු කෙනෙක්ද? why ඔබ කීයක් කමිෂන් අරන් ගිහිල්ලා තියෙනවද? ඉක්මනට හිතලා බලන්න. එක පොලිසි එකෙන් වාට MDRT යන්න පුළුවන්. නැත්තේ නෑ. හැබැයි ඔබ කොච්චරක් කමිෂන් earn කරාද? ඔබ හැම වෙලේම මේ බිස්නස් එකේ හරකෙක් වගේ වැඩ කරන කෙනෙක්ද? සරල සිංහල සහ සුද්ධ සිංහල වචනේ හරකෙක්. සමාවෙන්න මෙහෙම කිව්වට මේ රීජන් එකක් බලන්න යන එක සමාවෙන්න ඕනේ මේ දේ කිව්වට මොකද හේතුව අපි හරක් වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ කරන්න ස්මූත් බිස්නස් එකක්. ඉන්ඩිවිජුවලි අපි හැමෝම කරන ස්මූත් බිස්නස් මේ බිස්නස් එක කොහොමද ග්‍රෝ කරන්න කියන එක සම්බන්ධව අපිට හරි අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිසා මේ බිස්නස් එකේදී ඒ වගේ මට තප්පරයක් දෙන්න විනෝලය මට විනාඩියක් දෙන්න විනෝලය මම එහා පැත්තේ පොඩ්ඩක් එහා පැත්තට ගන්නවා විනෝලය මම අර වාට කිව්ව කෝල් එක කරයි විනෝලය හරි සත්‍යකලු කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා ගන්න හරි විනාඩියක් දෙන්නයි ඕකේ හරි thank you සඳකලු මම එතකම මම කතා කරන සඳකලු මට මේක කිව්වා පටන් ගන්නකොට කෙනෙක් මෙන්න හරි මම මේ සඳකලු මට කිව්වා මේ වෙලාවට කෝල් එකක් ගන්නවා ඒක ගත්තොත් මට පොඩ්ඩක් ආන්සර් කරන්න ඕනේ කියලා හරි මිතුරුනේ එතනත් තේරුම් ගන්න සඳකලුන්ගේ ඩිසිප්ලින් එක හරි සඳකලුම් කස්ටම් කෙනෙක් කතා කරන ඕනම වෙලාවක පුළුවන් ඉක්මනින් සඳකලුම් ෆෝන් එක ආන්සර් කරනවා ඒක අපි නිතරම අපි දන්න දෙයක් සඳකලුම් ගැන ඉතින් මේක කියාදී මෙතන අලුත් අය ඉන්නවා මේ මම සඳකලුම්ට ඒක ක්ලික් උන්නේ නැහැ මේ ANP කියලානේ සඳකලුම් කිව්වේ මංජුලේ MDRT එකට හරි වෙනවා මේ සමාන FIP ඒක තමයි හරි ඒක මම නිවැරදි කරලා හිටියේ මම දන්නවා වාට ඒක පොඩ්ඩක් මිස් වුණා කියලා සඳකලුම් ඕකේද කන්ටිනියු කරන්න පුළුවන්ද ඔව් හරි නෑ පුළුවන් දැන් පුළුවන් මේ අනේ සමාවෙන්න මේකද මම ක්ලයන්ට් කෝල් කරා එයා කිව්වා 8ට ගන්න කියලා එයා ආන්සර් කරේ නෑ නමුත් මම මැසේජ් එකක් තිබුණා මොකද ඒකට එයා දන්නා මම ගත්තා කියලා ඉතින් එයාට පහසු ළඟට ගනි එහෙම ආවොත් මට තවරක් චොට්ටක් එක්ස්කියුස් කරන්න එයාට පොඩ්ඩක් ආන්සර් කරන්න ෆෝන් එක මොකද කස්ටමර්ස්ලා තමයි අපේ කින් ඉතින් ඒකින්ද එතන දෙන්න ඕන ඒකින්ද සමාවෙන්න නමුත් මම මේ කීයේ FIP ෆස්ට් ඉයර් ප්‍රීමියම් දොර කම්පැනි එක බලන්නේ FIP ලෙවල් එකෙන් ඔබ ගේන සල්ලි හැබැයි ඔබ ගේන සල්ලි වලින් ඔබ කීයක් එළියට ගෙනිච්චද ඔබගේ සාක්කුවට දාගත්තද කියන කාරණේ ඔබ සතුයි. ඒක නිසා ඔබ මේ MDRT එක නැත්නම් ඔබ මේ බිස්නස් එක නිරත වෙනකොට මේක බිස්නස් එකක් වෙන විදිහට නිරත වෙන්න ඕනේ. ඉතින් මේ බිස්නස් එකකදී වැදගත්ම දේ තමයි මම මේ පොඩි කාරණා කීපයක් ගැන කියලා මෙතනට ආවේ. කම්පැනි MDRT එක තමන්ගේ MDRT එකයි කියලා කිව්වේ කාරණා දෙකක්. ඒතර තමන්ගේ MDRT එකක් තමන් හරියට ඇචීව් කරන කෙනෙක් නම් right තමන්ගේ MDRT එක ඇචීව් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකෙන් තමන් කීයක් earn කරනවද? right සාමාන්‍යයෙන් 6.9 මිලියන් 130න් වැඩි කරොත් ඒක තමයි අපි ඇත්තටම MDRT එකේ කමිෂන් ෆිගර් එක. සාමාන්‍යයෙන් 6.9 මිලියන් එක 130ක්. ලේසි නෑ 6.9 මිලියන් 30% කමිෂන් එකකින් earn කරන එක. මම මේකෙන් කතා කරනකොට තේරෙනවා ඇති. FIP 6.9 මිලියන් වලට 130ක් කමිෂන් ගන්නවා කියන එක ලේසි නෑ. මේ කියන ප්‍රොඩක්ට් ගොඩක් අමාරුයි right but you can do that but ඒක ගැන worry වෙන්න එපා but අපි මේක කලවෙමින් හරි මේක කරන්න ඕනේ right මොකද අපි මම මේ කියන්නේ බිස්නස් එකක නිරත වෙනකොට හැම වෙලේම අපි බලන්න ඕනේ අපි ප්‍රොෆිට් එක. ඒක තමයි වැදගත්ම දේ මේ බිස්නස් එකේදී. මොකද නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් ප්‍රොෆිට් එක කොච්චරද කියලා මම චුට්ටක් ඉස්සරහදී කියන්නම්. මම ගිය අවුරුද්දේ ප්‍රොෆිට් එකෙන් කරපු ලස්සන දෙයක් තියෙනවා. ඔයගලන් දකින්න ඇති Facebook එකේ නවුත් බයකට ඉස්සරහට කියනවා. ඔයගලන් මේ බිස්නස් එකක නිරත වෙනක වටිනාකම කියන එක කොහොමද කියලා මට මේ කියන්න විච කාරණා මේ බිස්නස් එක හදන්නේ කොහොමද? වැදගත්ම දේ තමයි මේ බිස්නස් එකේ ඔබට ගෝල් එකක් තියෙන එක. කාරණේ වැදගත්ම පළවෙනි කාරණා තමයි ඔබට ඩෙෆිනිට්ලි ගෝල් එකක් තියෙනවා. ඉතින් මම කවර කාරණා තුනක් ගැන කතා කරනකොට එකක් ගෝල් එක. ගෝල් එකකදී ඔබ යන්නේ කොහටද? ඔබ කරන්නේ මොනවද? ඔබ ඉවර කරන්නේ කොහෙන්ද කියන එක ගැන ඔබට අනිවාර්යෙන් හරි අවබෝධයක් තිබිය යුතුමයි. ඒ කියන්නේ ඔයාට හෙට උදේ නැගිටිනකොට අපේ මගේ ගුරුතුමා මට කියලා දෙන දේ තමයි ලැනට් අයියා කියලා මම කියන්නේ. ඒ එතුමා මට කියලා දෙන දේ තමයි හැම වෙලෙම මම බිඳුවෙන් නැගිටින්න. zero minded every time mind එක zero කරන්න every time mind එක zero කරන්න ඇයි මම එහෙම කියන්නේ ඒක හරි වැදගත් එයා මට හැම වෙලේම එයා මම එයාත් එක්ක කතා කරනවා නම් මොන හරි වෙලාවකදී එයාට කියන්න පුළුවන් මගේ facial expressions වලින් ඔය මැනේජර්ස්ට කියන්න පුළුවන් සමහර විනෝල අයත් ඔයගලගේ සමහර අයලාට කියනවා ඇති මේ ඔයාද මොන වගේ mood එකකින් ඉන්නේ කියලා එයාට කියන්න
ඒක හැටි මේ මැනේජර්ස් හරි මොකද දීර්ඝ කාලයක් අපි ඒගොල්ලෝ එක වැඩ කරපු නිසා ඉතින් ෆේෂියල් එක්ස්ප්‍රෙෂන්ස් වලදී සමහරට අවුල් යන වෙලාවදී කියන්නේ මල්ලි 0 වෙන්න. ආපහු 0 වෙන්න. ඇයි 0 වෙන්නේ කියන්නේ බිඳුවට ආවම හරි ලේසි පටන් ගන්න. ඇයි හැම වෙලෙම බිඳුවට එනවා කියලා කියන්නේ ඔයා දන්නවා ආන්නේ හරි නැවුම් බවක් තියෙනවා බිඳුව තුළ. බිඳුව කියලා කියන්නේ හරි හොඳ අංකයක්. ඒක මම දන්නේ ඔයගොල්ලන්ට මේ අංකේ තේරෙන්නේ නැහැ කියලා මට නම් බිඳුව කියලා කියන්නේ ඉතාමත්ම සුබ අංකයක්. ඇයි ආපහු බිඳුවට එනවා කියලා කියන්නේ මම ආපහු මුලින් ඉඳලා වැඩ කරනවා ෆ්‍රෙෂ් පිට. ඒ හින්දා එව්රිඩේ බිඳුවෙන් පටන් ගන්න. බිඳුවෙන් පටන් ගන්න දවසේ ඉවර කරන්න ගෝල් එකක් තියෙනවා. මම කොච්චරක් ප්‍රොස්පෙක්ටිං කරනවද? මම කොච්චරක් ප්‍රසන්ටේෂන් කරනවද? මම කොච්චරක් සේල්ස් සර්විසින් කරනවද? මේ තුන මස්ට්. සාමාන්‍ය සේල්ස් ප්‍රොසෙස් එකේදී කාරණා හයක් තියෙනවනේ. මම දන්නවා මම අර කියන කාරණා තුන මගේ තියෙන කාරණා තුනයි. ප්‍රසන්ටේෂන්, ප්‍රොස්පෙක්ටිං, ප්‍රසන්ටේෂන් and after sales service. ඔය තුන හරියට මම කොච්චරක් කරනවද කියලා මම හැම වෙලේම ගෝල් කරනවා. ඒ කියන්නේ මගේ තියෙනවා ප්‍රසන්ටේෂන්ස් වලට ගෝල් එකක්. එතකොට ප්‍රොස්පෙක්ටිං වලට ගෝල් එකක්. and ඊටම through after sales servicing වලට ගෝල් එකක්. මේ after sales servicing එක ඉතාල වැදගත්. ඇයි මම කියන්නේ බිස්නස් එකක් කියලා කියන්නේ ඉතාමත්ම ලොකු පරාසයකට යන එකක් කියලා. ඒක බිස්නස් එකක් ලොකු පරාසයකට යන නම් මේ තුනම ඉතාමත්ම වැදගත්. මේක රවුමක් වගේ. මේක තමයි වැදගත්ම දේ මගේ ගෝල් එක. සමහරට ගෝල් එක අද දවස් අවසන් වෙනකොට ওই තැන් තුන සමහරට ෆුල්ෆිල් වෙලා නැහැ. ඒත් බොරි නෑ. ඇයි මම ආපහු පටන් ගන්නෙ බිස්නස් එක ඉතින් ඉවරයි. මගේ අපි කඩේ වහනවා කියලා කියන්නේ කඩේ ක්ලෝස් කරගෙන පස්සේ ඉතින් යාට ආපහු වෙගෙන මුකුත් හිතන්නේ ආපහු පම්පෙන් දුන්නේ විද්‍යාව පටන් ගන්න. ඇයි නැත්තම් වෙන්නේ මොකද අර කඩේ ඊයේ තිබිච්ච ඇරලා තිබිච්ච තිබ්බහම තිබිච්ච ඒවා දිනවනේ අපි මිනිස්සු මේ වැඩේ කරනවා. අපි කඩේ වැව්වහම අයියෝ ඊයේ නම් මට ලාභයක් වුණේ නැහැ. එහෙනම් අදත් මට කෙල වෙලාම තමයි පටන් ගන්න කියලා තමයි ආපහු උදේ වරුවේ අර ඊයේ කඩේ වහපු එකකින් තමයි පටන් ගන්න. හරියට දලඹුව ඇවිදිනවා වගේ. මම මේ කියන කතාව ඔයගොල්ලන්ට තේරෙනවද නැන්නේ? يعني කඩේ ක්ලෝස් කරනකොට තිබිච්ච lost and profit එක තියෙනවනේ. ඒ දවසේ lost and profit එක. එයා පටන් ගන්න ආපහු ඒ lost and profit එකෙම තමයි. එතකොට ඒ දවසත් සමහරට lossම තමයි. profit තිබ්බොත් හොඳයි but lossම තමයි. ඒ හින්දා කඩේ loss එකකට ගියත් profit එකකට ගියත් දවසේ කඩේ දවසට සෑහේ. අද දවසේ කරදර අද දවසට සෑහේ වගේ දවසේ කඩේ දවසට සෑහේ කියලා එතනින් ගැහුවා ආපහු බින්දුවෙන් පටන් ගන්න. එතකොට ඔයා හැම වෙලේම නැවුම්ව නැගිටලා නැවුම්ව වැඩ කරන්න පටන් ගන්න. ඒක තමයි වැදගත්. every day මොකද දවසක් කියලා කියන්නේ පැය 24ක කාල සීමාවක්. මේ පැය 24ක කාල සීමාව කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් කාල සීමාවක්. මොකද ටයිම් එක කියලා කියන්නේ අපි හැමෝම දුවන වෙලාව. ඉතින් මේ වෙලාව හරියට මැනේජ් කරගන්න එක තමයි පළවෙනි ගෝල් එක ඔබ කරගන්නට ඕනේ. ඉතින් ඔය පළවෙනි ගෝල් එක කරගත්තෙන් පස්සේ එතනින් එහාට ඔබ නිරත වෙන්නේ මේ මොනවටද කියන එක ඔබගේ ගෝල් එකට අදාළ වෙන දෙයක්. සරලව කිව්වොත් මගේ බිස්නස් එකේදී මම අවසන් කරන්නේ කොහෙටද කියන එක අද මම දකින්න. ඒ කියන්නේ ඔයගලන්ට මම හිතන්නේ විෂුවලයිස් කරනවා කියන එක ගැන කියන්න දෙයක් නෑ මොට්ටු බ්‍රාන්ච් එකට. මොකද වීඩියෝ වල කටේ තියෙන එක ඒ හින්දා විෂුවලයිස් කරන එක මටත් වැඩි හොඳට ඔයගලන්ට කරන්න පුළුවන්. හැබැයි ඔබ පාටක් එක්ක විෂුවලයිස් කරලා තියෙනවා. පාටක් එක්ක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයගලන් දන්නවා සමහර විෂුවලයිස් කරනකොට අපිට මතක් වෙන්නේ එක්ක black and white රූප. ඔය වගේමනේ. හැබැයි ඔබ පාටක් එක්ක විෂුවලයිස් කරන්න. උඩා කියලාට අපි පාටත් එක්ක විෂුවලයිස් කරනකොට අපි දන්නේ නැතුව අපි ඉලක්ක වලට යනවා. දැන් මම චූටි උදාහරණයක් කියන්නම්. මම පෞද්ගලිකව කරන දේවල් right මම මේ ප්‍රායෝගිකව කරන දේවල් මම ගිය අවුරුද්දේ sorry මේ මාසේ මේ පහුගිය මාස කිහිපෙම මම හරි ලැජ්ජාවෙන් ඉන්නේ right ඇත්තටම ලැජ්ජාවෙන් මට ඔෆිස් එකට යන්නත් මාර ලැජ්ජයි ඇයි හේතුව ඇයි ලැජ්ජාවෙන් ඉන්නේ ප්‍රධාන හේතුව මේකයි මම පෙබරවාරි මාසෙටත් පරාදයි මාර්තු මාසෙටත් පරාදයි අප්‍රේල් මාසෙටත් පරාදයි ජනවාරි මාසෙ විතරක් යන්තමින් ලැජ්ජාවෙන් ගියා මොකද්ද මේ කිව්වේ ඇත්තටම ඕගලන් මේක කවුන්ට් කරනවද දන්නේ මම නම් මගේ ට්‍රැක් කරනවා මගේ ගෝල් එක හැමදාම මොකක්ද ගෝල් එක ජනවාරි මාසෙක පෙබරවාරි මාසෙ කරපු ANP එක ගිය අවුරුද්දේ පෙබරවාරි වල කරපු ANP එක ගිය අවුරුද්දේ මාර්තු වල කරපු ANP එක සහ ගිය අවුරුද්දේ අප්‍රේල් වල කරපු ANP එකට පිටපස්සෙන් තමයි මාස තුනම මම මේ වෙලාවේ ANP එක කරලා තියෙන්නේ හැබැයි මේ මාසේ එහෙමද නැහැ මේ මාසේ දෙකට කළා යන්න ගහනවා නමුත් මම මේ කිව්වේ මාස තුනක් පිටපස්සේ කෙනෙක් ඒකට මම ලැජ්ජයි මාස තුනකට මම ට්‍රැක් කරන්නේ මාව හැම වෙලේම තමන්ගේ බිස්නස් එකේ තමන් ට්‍රැක් කරන්න ඕනේ තමන්ම. මම දන්නේ නැහැ ඔයගලන්ට තියෙනවද කියලා කමිෂන් එකට ට්‍රැක් කරන්න ගියා. මම මගේ කමිෂන් එකට ට්‍රැක් කරනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි වരെ මගේ කමිෂන් එකට වැඩිය මම රුපියලක්වත් මේ අවුරුද්දේ පෙබරවාරි හම්බ කරලා නැත්නම් මම lost. මතක තියාගන්න මගේ පහුගිය අවුරුදු ගණනාය බිස්නස් එකේ ගත්තොත් එහෙම every year last year එකේ total commission එකට වැඩිය මම මේ month එකේ රුපියලක් හරි earn කරලා තියෙනවා. commission එක කියලා කියන්නේ ඕගලන් හිතන්නේ total commission එකනේ. අපිට commission එක කියලා කියන්නේ එල්ලපුවා. අපිට කෑලි 5ක් විතර එල්ලනවනේ 5ක් කෙලනවා 6ක් කෙලනවා සමහර කෑලි අයින් කරනවා. then අලුත්ම කෑල්ලකුත් ලොකු කෑල්ලක් අපිට අයින් වෙනවා individual කෑල්ලක. but ඒව නෙමෙයි commission කියලා කියන්නේ. commission එක කියලා කියන්නේ ride FIC and FIC. that is called commission. මගේ commission එක ඕකයි. අනිකුත් එල්ලන සියලුම ඒවා
මට ප්‍රොෆිට්. ඔබ කියන්නේ ඔබ විශ්වාස කරන එකක් නෑ කොහොමද එහෙම කරන්නේ. ඒක තමයි මේ බිස්නස් එක හදන විදිය. ෆ්‍රයිඩේ FIC එකයි මොනවාද FIC එකයි තමයි මගේ බිස්නස් එකේ ප්‍රොෆිට් එක. that is called my income. other thing අද එල්ලන හැම කාරණයක්ම අපිට එල්ලනවා ඉන්සෙන්ටිව්. එතකොට අපිට එල්ලනවා පර්සිස්ටන්සි බෝනස්. අපිට එල්ලනවා අර 105ක් මොකක්ද කියන්නේ තව ඉන්සෙන්ටිව් එකක් තියෙනවනේ මට. මෝඩ් ඉන්සෙන්ටිව් එක. අනේ මෝඩ් ඉන්සෙන්ටිව්. එතකොට තව ඔය එල්ලන ඒවා ඒක මගේ අද ඉන්කම්. අද ඉන්කම් එක කොහාටද යන්නේ? සේවිංස්. මේ බිස්නස් එකේ ගෝල් එක තියාගන්න. මේ අද ඉන්කම් සේවිංස්. එතකොට මම ජීවත් වෙන්නේ රයිඩ් FIC එකේ FIC එකේ. එහෙනම් මතක තියාගන්න ඔබ දැනගන්නට ඕන ඔබගේ ගිය අවුරුද්දේ මැයි මාසේ ඔයා රයිඩ් FIC එක කීයක් earn කරලා තියෙනවද මේ අවුරුද්දේ රයිඩ් නෙමෙයි රිනිවල් ඉයර් කමිෂන් සමාන රිනිවල් ඉයර් කමිෂන් රයිඩ් නෙමෙයි රිනිවල් ඉයර් and ෆස්ට් ඉයර් කමිෂන් රිනිවල් ඉයර් කමිෂන් and FIC තමයි අපේ ටෝටල් කමිෂන් එක තීරණය වෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඕනේ ගිය අවුරුද්දේ රිනිවල් ඉයර් කමිෂන් එක වගේ ඔයා මේ අවුරුද්දේ කොච්චරක් වගේ රිනිවල් ඉයර් කමිෂන් එක earn කරලා තියෙනවද? ගිය අවුරුද්දේ රිනිවල් ඉයර් කමිෂන් එකට වැඩිය මේ අවුරුද්දේ අනිවාර්ය රිනිවල් කමිෂන් එක වැඩි හෝ අඩුයි නම් ඔයා ඒක FIC එකෙන් ඇල්ලුවාම තමයි ඔයාගේ ටෝටල් කමිෂන් එක ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ වැඩි වෙන්නේ. ඒ හින්දා හැම මාසයක් ගානෙම ඔයා වගේ කමිෂන් එක ට්‍රැක් කරන්න ඕනේ FIC එකයි RYC එකයි. රිනිවල් ඉයර් කමිෂන් එකයි. මම නම් පර්සනලි හැම වෙලෙම ටාගට් කරන්නේ ඒක. මට අර තරගකාරියෝ නෑ. ඒ කියන්නේ අපි සංජීවනි නම් උඩින් හිටියත්, පිරාන් මල්ලි උඩින් හිටියත්, කොහේවත් අයියලා මල්ලිලා නංගිලා අක්කලා තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් අර නම් කියලාත් කතා කරන්නේ සමහරට කෝල්ලයක් ගත්තොත් එහාට පිරාන් මල්ලිට මල්ලියා උඹ කොහොමද කියලා අහන නංගියට සංජීවනි නංගිට නංගි කියලා තමයි කතා කරන්නේ. ඉතින් අර එහෙම අර තරගකාරී කියලා කියන්නේ ANP එකට අපි ෆයිට් කරනවා තමයි නම්බර් 1 පර්සන් අපිත් නම්බර් 1 වලට ෆයිට් කරේ. හැබැයි එහෙම නෑ. මම පෞද්ගලිකව ෆයිට් කරන්නේ මගේ දෙන ෆිගර්ස් වල. මම කීයක් ගෙනියනවද ගිය මාසෙට වැඩි. ඇයි මේක වැදගත් වෙන්නේ? මොකද මේක මගේ බිස්නස් එක. ඒකින්ද ඔබ හදන්න ඕනේ ඒ වගේ බිස්නස් එකක්. අප්‍රේල් 2 වෙනිදා ශානක බොස් මීටින් එකක් තිබ්බා මතක ඇති ඔයගලන්ට. ඒ වෙතෙදී පොඩි කතාවක් කිව්වා. දකින්නදී අවුරුදු 10ක් කැඩෙන්නේ නැති බිස්නස් එකක් හදන්න. අවුරුදු 10ක් ඉන්කම් එක එන විදිහේ බිස්නස් එකක් හදන්න කියලා කිව්ව මතක ඇති. ඉතින් මේ ඒ කිව්වේ කාරණේට හොඳ උදාහරණ තමයි මම මේ කියන්න ගියේ. එතකොට ඔබගේ FIC එක දැන් මගේ Excel එකක් තියෙනවා. ඒ Excel එකේ තියෙනවා අවුරුදු පිටපස්ස අවුරුදු 5ෙම රයිඩ් FIC එකයි රිනිවල් ඉයර් කමිෂන් එකයි FIC එකයි every month. ඒ කියන්නේ 2010 මැයි මාසේ මම කීයක් earn කරලා දිනවද 2001 මැයි මාසේ කීයක් earn කරලා දිනවද 2002 කීයක් earn කරලා දිනවද 2024 කීයක් earn කරලා දිනවද 23 කීයක් earn කරලා දිනවද every month තියෙනවා කාගේ ළඟද නැහැ මගේ ළඟ තියෙනවා හේතුව මම ඒව ටයිප් කරලා තියාගෙන උගල මගේ බිස්නස් එක grow කරන්න ඕනේ මම ඒතර අවුරුදු 5කට කලින් හම්බ කරපු ආදායම අද මම හම්බ කරලා නැත්නම් ANP එක නම් වැඩි වෙලා තියෙන බිස්නස් එකේ මම loss නැද්ද loss කවුද දීලා දෙන්නේ කම්පැනි එක දිනලා මම පරාද නැද්ද මම පරාදයි. එහෙනම් ඇති වැඩක් තියෙනවද මේ කම්පැනි එකේ ඉන්නේ? කම්පැනි එක දිනනවා. කම්පැනි එකේ ලොකුට දිනනවා. බට් අපි දිනන්න ඕනේ පර්සනලි. ඉතින් පෞද්ගලිකව අපි දිනන්න නම් අපි මේ බිස්නස් එක ගෙනියන විදිය හරි වැදගත්. ඉතින් ඒකින්ද විකුණන ප්‍රොඩක්ට් එකේ ඉඳලා හැම වෙලෙම වැදගත්. මම මේ කියන්නේ එකක් අර තමන්ගේ බිස්නස් එක ප්‍රොසෙස් කරගන්න. ඒක පළවෙනි කාරණේ. වැදගත්ම දේ. එතකොට දෙවෙනි කාරණේ තමයි අපිට තියෙන ඕනේ ඉලක්කයක් මම තව වැඩිපුර කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. දෙවෙනි කාරණේ තමයි නෙගටිව් මයින්ඩ්සෙට්ස්. මේක තමයි ඇත්තටම තියෙන කාරණේ. මොකද ගොඩාක් වෙලාවට අර මගේ ගුරුතුමා මට කියලා දෙන දේ තමයි ලැනට ඒක දේ තමයි හැම වෙලෙම zero mindset පටන් ගන්න කියලා කියන්නේ. හැම කාරණයකදම zero mindset පටන් ගන්න කියලා කියන්නේ මේ අපේ නෙගටිව් ඔළුවට මම හිතන්නේ මොට්ටු බ්‍රාන්ච් කියන නෙගටිව් ඔළුවට එන විදියක් නෑ. මොකද හැමෝම කතා කරන්නේ පොසිටිව් දේවල් තමයි. හැබැයි නෙගටිව් මයින්ඩ්සෙට් තමයි ගොඩාක් අයගේ තියෙන්නේ. මම තුන්වෙනියට ගියාම ලස්සන දෙයක් කියන්න බ්‍රාන්ච් එක කොච්චර හොඳට කට්ටිය හොඳට හිටියත් තව එක අන්තිමටම කියනවා මම එක කාරණයක් ඒ කාරණේ තුන්වෙනි කාරණේ විදිහට ඒ කාරණේ තමයි හරිම වැදගත් කාරණේ. ඉතින් මම ඉස්සෙල්ලාම නෙගටිව් මයින්ඩ්සෙට් එකට කියන්න. මොකද නැවක් වුණත් ඕගලන් දන්නවා ඇතුළට වතුර ඇවිල්ලා ගිලෙන්නේ නැවක් වුණත් ඇතුළට වතුර ඇවිල්ලා ගිලෙන්නේ නැවේ පිටින් වතුර ඇවිල්ලා නැව ඇතුළට ආවම නැව ගිලෙන්නේ ඇතුළෙන් හිලක් ආවොත් තමයි නැව ගිලෙන්නේ. ඉතින් මහා පර්වත වගේ නැව බිමට ගිලිලා යන්නේ ඇතුලෙන් තමන්ගේ එක ඇතුලෙන්ම හැදිච්ච හිල් නිසා. ඒ හින්දා තමන්ට නෙගටිව් මයින්ඩ්සෙට් එන ඒවා සම්පූර්ණයෙන්ම වහන එක තමන්ගේ සතු කාරණයක්. ඉතින් තමන් නෙගටිව් මයින්ඩ්සෙට් කරන්නේ මේ තමන්ට එන විදිය තමන්ට තේරෙන්නේ නැහැ. චුටු උදාහරණයක් කියන්න. තමන් නෙගටිව් මයින්ඩ්සෙට් වල ඉන්නවද කියන එක තමන්ට බලන්න පුළුවන් හොඳම කාරණේ තමයි තමන් මේ මම පුංචි උදාහරණයක් කියන්න මෙන්න මෙහෙම. අපි වටේ ඉන්නවනේ යාළුවෝ දකින්න ඇති සමහර යාළුවෝ ඉන්නවා අපේ ඉන්නවා ගෙවල් වල ඉන්නවා මිනිස්සු නෑදෑයෝ ඉන්නවා සමහරට
ඔෆිස් එකෙන් පරිබාහිරව ඉන්නවා යාළුවෝ. කස්ටමර්ස්ලා ඉන්නවා. කස්ටමර්ස්ලා තියාගන්න right? කස්ටමර්ස්ලා ඉන්නවා. ඒකට මේ ඔක්කොම ඕගලන් මතක තියාගන්න නෙගටිව් මයින්ඩ්සෙට් එකකට නැතුව පොසිටිව් මයින්ඩ්සෙට් එකක ඉන්නවනම් මේ ඔක්කොම දකින්න කුණු ලොරි වගේ. බොරු නෙමෙයි කියන්නේ. ඔබ කස්ටමර් දකින්න කුණු ලොරියක් වගේ. ඒ මම එහෙම කිව්වේ දන්නවද? ලංකාවේ අපි හිතන්නේ නැතුණාට අපේ බාහිර පරිසරයේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික කුණු ලොරි වගේ. ඇයි? තමන්ගේ කුණු ටික කොහෙද පාත් කරන්න කියලා තමයි හැම වෙලෙම බලන්නේ. මේ බොරු නෙමෙයි කියන්නේ. බොහොම ආතමස්සයි මේ පොසිටිව් මයින්ඩ්ස් වලින් ඉන්නේ ගොඩාක් අය කරන්නේ තමන්ගේ කුණු ලොරිය කොහෙද පාත් කරලා යන්නේ කියලා බලන්න. අපි කරන්නේ ගොඩාක් වෙලාට ඒ කුණු ලොරිය ගිහිල්ලා අපි ළඟට පාත් පිච්ච ගම තව කෙනෙක්ගේ කුණු ටික අපි අරගෙන අපි කරන්නේ මොකද අපි අපේ ඇඟේ ජරා වගාගෙන අපි එයාගේ කුණු ටික අරගෙන තමයි අපි පාවිච්චි කරන්නේ. මම මේ කියන කතාව බොරු නෙමෙයි. මොකද සමහර අයගේ ටාගට්ස් වලට නැත්නම් සමහර අයගේ මොනවා හරි දේවල් වලට අචීව්මන්ට්ස් වලට තම සමහරට යන්න බැරුණා කියලා තමට අර හොඳම වැඩ කරන කෙනෙක් ළඟට ගිහිලා කියලා එයාව එතන අවුස්සන. ඒකට සමහරට එයාට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. දැන් සමහරලාට හොඳට දැන් මැනේජර්ත් එක්ක හොඳට කතා කරගෙන ඉන්නවනම් තව මොනවා හරි කියලා කේලමක් කියලා මොකක් හරි දෙයක් නිසා එතන අවුස්සන. එතන කොට උනවා. මේ මම කියන්නේ මිනිස්සු කුණුළු රිලෙස් දැක්කාම හරි පහසු ජීවත් වෙන්න. ඉතින් හැම වෙලේම ඔබ දකින්න ඔබගේ කවුරු කෙනෙක් ඔබ ළඟට ඇවිල්ලා මොකක් හරි නෙගටිව් දෙයක් කියවෙනවා නම් එතනින් කියන්නේ එයාගේ කුණු ටික තමයි ඔයා පාත් කරගන්න යන්නේ. ඒ හින්දා මේ ලෝකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ ලෝකේ තියෙන වටිනාම සම්පත්තිය. අර ඔයගලන් දැකලා ඇති මේ බුද්ධ ශාසනයේ අපි මොන දෙයක් කරත් මම බෞද්ධ නිසා මේ කියන්නේ අපි මොන දෙයක් කරත් එක ගාතාවක් කියලා තමයි අවසානයේට අන්තිමට නතර කරන්නේ. මොකක්ද දන්නවද ඒ ගාතාව? ඉමිනා පුඤ්ඤ කියන කම්මේන කියලා ගාතාවක් අහලා තියෙනවද දැන් ඔය ගාතාව කියලා තමයි හැමෝම නතර කරන්නේ. ඔකේ කියන්නේ මොකක්ද දන්නවද? වෙන මොකොත් නෙමෙයි අපි දන්නේ නැහැ නේ කවදාද ගාථා කියන්නේ. ඔකේ කියන්නේ අපි කරපු පින් බලෙන් අපිට කල්යාණ මිත්‍රයෝම ලැබේවා. වෙන කිසිම අකල්යාණ මිත්‍රයෙක් නොලැබේවා. ඇයි? කල්යාණ මිත්‍රයෝ තමයි මේ මුළු ජීවිතේම අපිට සපෝට් කරන්නේ. සමහරවිට ඔබ මේ ඇවිල්ලා තියෙන ආයතනයත් කල්යාණ මිත්‍රයන්ගෙන් පිරිච්ච තැනක්. ඒකනේ ඔයගොල්ලන් සක්සස් වෙන්නේ බ්‍රාන්ච් එකක් කියන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ මිනිස්සු ඇසුරු කරන්න ලැබෙනවා කියලා කියන්නේ පෙර පිනක්. ඇත්තටම. දැන් මම AI එකට ආවා කියලා කියන්නේ මම මගේ ගුරුතුමා ළඟට ආවා කියලා කියන්නේ ඒක පෙර පිනක්. ආයි වෙන කිසිම දෙයක් නැහැ. වෙන දෙයක් නෙමෙයි අතන දෙකේ ඒකේ පෙර පින අපේ කියන. ඉතින් මම කියන්නේ තමන්ගේ තියෙන නෙගටිව් මයින්ඩ්සෙට්ස් දුරු කරගන්න හැම වෙලෙම තමන්ගේ හොඳ පොසිටිව් බිස්නස් එකක් බිල්ඩ් අප් කරගන්නවා නම් පොසිටිව් බිස්නස් එකක් බිල්ඩ් අප් කරගන්න නෙගටිව් මයින්ඩ්ස් අයින් කරන්න ඕනේ. තුන්වෙනි කාරණය. ඒකත් කියලා මම තව පුණි කාරණා කිපයක් කියන්න. තුන්වෙනි කාරණේ වැදගත්ම දේ තමයි අපි යම්කිසි ටාගට් එකක් තියාගත්තයින් පස්සේ අපිට එන ලොකුම ගැටලුව තමයි අපි ඒක සැක කරන්නේ. ඉතින් මම දන්නේ ඔයගලන්ට ඒක තියෙනවද කියලා අපමණක් තියෙනවා සමහරවිට. ඔයගලන්ටත් ඇති. හැම වෙලෙම අපි සැකයෙන් තමයි හැමදේම බලන්නේ. මොකද මම අර කිව්ව ඔයගලන්ට මේ මම ලස්සන දෙයක් කියන්නම් කොච්චර මේ බ්‍රාන්ච් එකේ කොච්චර හිටියත් මිනිස්සු. හරිද? ඔයගලන් බලන්න උදේ නැගිටිච්ච වෙලාවෙ ඉඳලා රැයට නිදිය ගන්න යනකම් මේ ලෝකේ වැඩියෙන්ම ඔයා කතා කරන්නේ කාත් එක්කද? නිකන් හිතලා බලන්න. ඔයා කාත් එක්කද වැඩියෙන්ම කතා කරන්නේ? ඇත්තටම ගොඩ මාත් එක්කමයි. මමමනේ කතා කරන්නේ. හැම වෙලෙම බැලුවොත් මාත් එක්ක. මගේ හිතත් එක්ක තමයි මම හැම වෙලෙම කතා කරන්නේ. බලන්න බොරු නෙමෙයි කියන්නේ. ඔයා නැගිටිච්ච වෙලාවෙ ඉඳලා නිදිය ගන්න තෙක්ම ඔයා කතා කරන්නේ ඔයත් එක්ක. වෙන කිසිම කෙනෙක් එක්ක නෙමෙයි. තමන් එක්කයි කතා කරන්නේ වැඩියෙන්. සමහරවිට පාර යනකොට කවුරු හරි ලස්සන ගෑල්ලා මේ දැක්කොත් තමන් එක තමයි කතා කරන්නේ. ගෑල්ලා මේ පාර යනවා. අපිට අපි කියන අම්මා කෑල්ලක් යනවා කියලා හිතින්ම මොකද හිත කියන්නේ මම උනේ මම කියන කෙනෙක් කියනවා වගේ හිත කියනවා. ලස්සන පාටක් ඇඳලා ලස්සනට පොඩි පිරලා තියෙනවා. සමහරට තව කොල්ලෙක් ඔය කරේ කතා කරගෙන හපතේ කික්කිරි මේකි කතා කරන්නේ. ඕන්න ඕනේ හිතත් එක්ක තමයි කතා කරන්නේ. රයිට්? ඒකෝර මම මේ කියන්නේ මෙහෙමයි. ඔය හැම වෙලෙම ඔයාගේ ජජ්මන්ට් පොසිටිව් ජජ්මන්ට් නෙගටිව් ජජ්මන්ට් කියලා මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයාවත් එක්ක තමයි හැමලෙම කතා කරන්නේ. ඒ නිසා ඔයා කතා කරගෙන යනකොට ඔයාලට සමහර තැන්වලදී සැක සහිත දේවල් එනවා. දැන් කෙනෙකුට 75ක් MDRT කියන එක විනෝල්ලය දැන් මේ චුට්ටර කලින් කිව්ව ගම කෙනෙකුට හිතනවා තාම මේක 75ක් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න එදා තමයි මේ ඒකේ එන්නේ නැති තැන මූලිකම දේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. එක පොලිසි එකකින් MDRT ගහන්න පුළුවන් කියලා විනෝල්ලය කිව්වනම් ඒක කිව්වා ඒක හරියි. ඒක ආයි ඒක කියන සැක කරන්න බෑ. මොකද එහෙම ප්‍රූව් කරපු මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒ අපි සැක කරන්නේ නැතිකොට අපි කරන්නේ හැමදේම ටෙස්ට් කරන්නේ. දැන් නිකන් හිතන්නකෝ අපි බල්බ් එක සැක කරනවද? බල්බ් එකේ ස්විච් එක දැම්මාම එළියපත් වෙනවා කියලා අපි සැක කරනවද? එළියපත් වෙනවා කියලා සැක කරා නම් ඔය බල්බ් එක කඩලා ඔය බල්බ් එකේ කොහොමද එළිය එන්නේ කොහොමද මේක ආවේ කියලා අපි හොයන්න ඉපේ. ඕක හොයන්නේ නැහැ. අපිට එහෙම වුණාවක් නැහැ. ඇයි? ස්විච් එක දාපු ගමන් පත්තු වෙනවා. හැබැයි ලෝකේ එක්කිනෙකුට ඒක තිබුණා. ඒ තමයි තෝමස් අල්වා එඩිසන්. 10 වාරයක් එතුමා ප්‍රැක්ටිස් කළා තමයි ඕක හොයාගත්තේ. ඇයි? එතුමාට සැකේ මේක පත්තු වෙන්නේ නැහැ. මේක තව ක්‍රමයකට නැති මේක තව ක්‍රමයකට. අපි ඔය හොයාගත්ත දේ ගැන ආපහු සැක කර කර හිටියොත් අපිට වෙන්නේ අපේ ටාගට් එකට යන්න බැහැ. දැන් අපිට ඔය
බුද්ධ ආගමවත් කියනවා නිවන් දකින්න ප්‍රධානම කාරණේ අපි සැක කර කර ඉන්නේ. ඒක තමයි මේ කැරකි මේ තාමත් අපි මේ යන්නේ. ඉතින් ඒක ඔබට විතර නෙමෙයි මටත් පොදු දෙයක්. ඉතින් අපි ටාගට් එකක් තියාගත්තන් පස්සේ අපි ඒක සැක කරනවා නම් මේ බිස්නස් එක කරන්න බෑ. ඒ සැක කරද්දී හරිම වැඩේ තමයි ඔබ හිතත් එක්ක කරන ගනුදෙනුව ඉතාමත්ම පොසිටිව් මට්ටමක තියාගන්න. ඉතින් මේ පොසිටිව් මට්ටමක තියාගන්නදී හිතත් එක්ක කරන ගනුදෙනුව ඔබ දන්නේම නැතුව සැක කරන එක ඔබගේ හිතින් එන සැක කරන එක සම්පූර්ණයෙන්ම නතර. ඉතින් මම මෙතනදී ගොඩක් අයට කියන්නේ මගේ බිස්නස් එකේදී මම ගොඩාක් වෙලාවට මන් තියාගත්ත ටාගට් එකක් ගැන මම සැක කරන්නේ නැහැ. මොකද මම දන්නවා අර මාර්තු පෙබරවාරි මාර්තු අප්‍රේල් මන්ත් වල පොඩ්ඩක් ගැස්සුනාට මගේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න හරි වෙලාවෙ හරි ටයිම් එකට ඔන් ටයිම්. ඒ තියෙන ANP එකටම තමයි ලෑන්ඩ් කරන්නේ. වෙන කිසිම ANP එකකට ලෑන්ඩ් කරන්නේ නැහැ. මම ටාගට් කරපු ANP එකටම තමයි ලෑන්ඩ් කරන්නේ. හැබැයි පිස්සු කෙලින වෙලාවල් තියෙනවා මම එක මාසවල ප්ලේන් උත් එහෙමනේ. අර යනකොට ඔයගලන් දැකලා තියර අවපාත වලට වැටෙනවා, නැගිටිනවා, සමහරට වෙන තැන් වල යනවා. ඔය ගිහිල්ලා හැබැයි හරි තැනට හරි වෙලාවට ලෑන්ඩ් කරනවා. ඇයි? ගෝල් එක ක්ලියර්. ගෝල් තාබාගත්ත ගෝල් එක ක්ලියර්. ඒක සැක කරන්නේ නැහැ. ඒ සැක කරන්නේ නැතිව ගෝල් එක තියාගත්තන් පස්සේ එන්ඩ් එකට යනකොට තියෙන නෙගටිව් මයින්ඩ්සෙට් ඔක්කොම අයින් කළා තමයි යන්නේ. ඇයි? එනවනම් නෙගටිව් ඒවා වයින් වෙනවා. අයින් වෙවි යන්නේ. ඉතින් මේව හරි වැදගත්. ඉතින් ওই කියන කාරණා තමයි මට ඇත්තටම කියන්න ඕනේ. වැදගත් පොඩි කාරණයක් කියන්නම්. මේ තමන්ගේ බිස්නස් එකේදී හැම වෙලේම මේ බිස්නස් එක ප්‍රොෆිටබිලිටි එකට කරන්න කියලා මම කියවනේ. ඉතින් මේ ප්‍රොෆිටබිලිටි එකට මේ බිස්නස් එක කරද්දී හරි වැදගත් තමන්ගේ මේ බිස්නස් එකේ තමන් හරි ගෝල් එකකට වැඩ කරන එක. ඒකත් මම දැන් චුට්ටක් කලින් කිව්වා. වැදගත්ම දේ තමයි මේ බිස්නස් එකත් එක්ක අපිට ලයිෆ් එකක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් මේ බිස්නස් එකේ මම චුට්ටක් අන්තිමට ඒ කාරණේ ගැන කියනවා. මොකද තව විනාඩි 10ක් විතර තියෙනවා මේ මම කොන පැයයි මේක ගන්න කියලා. වැදගත්ම කාරණා තමයි ලයිෆ් එක. මොකද හේතුව ජීවිතේ අපිට හම්බ වෙච්ච වටිනාම දායාදේ තමයි අපේ ජීවිතේ. මම පුංචි කතාවක් කියන්නම්. එක දවසක් ගුරුවරයෙක් පන්තිකට ගිහිල්ලා ඒ පන්ති අලුතෙන් පටන් ගත්ත පන්තියක්. ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ පන්තියක් කියලා හිතන්නකෝ. ශිෂ්‍යත්වයට එනවනේ ඔක්කොම දැන් ශිෂ්‍යත්වයේ පළවෙනි පාස් වුණෙන් පස්සේ 6 වසරට ක්ලාස් එක ඉඳගත්තාම নানা ප්‍රකාර ඉස්කෝල වලින් අලුතෙන් ළමයි එනවා. හරිද? ගොඩේක් ළමෙක් අද්ද දුෂ්කර ළමෙක් කොළඹ ඉස්කෝලේකට ගිහිල්ලා. ඒ පුංචි කතාවක් හරි. පුංචි ඉස්කෝලේ ගිහලා ඉතින් අර ගුරුතුමා කරපු වැඩේ පළවෙනි දවසේ පන්තියේ ළමයි අඳුර ගන්න ඉපෑනේ. ඉතින් ළමයිගෙන් ඉහවලු ලෝකේ තියෙන මහා පුදුම 7 මොකක්ද කියලා ලියන්න කියලා. පුංචි කතාවක් නේ ඔයගොල්ලෝ මේක අහලා ඇති. ඉතින් ළමයි ටික ඔක්කොම ලියවලු අර ලෝකේ තියෙන මහා පුදුම 7 තියෙනවනේ. ගීසාහි පිරමීඩය, සීගිරිය, ඔය අනම්මනන් තියෙන ටික 7ම ලියවලු. ඔක්කොම ළමයි ඔය 7ම තමයි ලියලා තිබුණේ. එක් අර දුර පළාතක ඉඳලා පුළා මේක ලියවලු. ඒ ළමයා ඉතින් ඔය ඉන්ටර්නෙට් ගැන ඒවා මුදියන් දන්නේ නැහැ. ඒ ළමයා ලියලා තිබුණා ලක්ෂණ කාරණා 7ක්. right? ලෝකේ තියෙන මහා පුදුම 7. මොකක්ද මේ 7 ඔයගොල්ලන් හිතන්නේ? එතුමා දැන් ගුරුතුමාට මේ පේපර් එක බලනවා මේ පේපර් එක තමයි අමුතුම කාරණා 7 තියෙන්නේ. අර කිසිම එකක් නෙවෙයි ලෝකෙ දෙන වටිනාම අත. ඒ තමයි තමන්ට හොඳ ඇස් දෙකක් තිබීම, හොඳට පේන එක තමයි වටිනාම දේ. තමන්ට හොඳට කන්න ඇහෙන එක වටිනාම දේ. ළමයා ලියලා තියෙනවා මගේ කන්න ඇහෙනවා හොඳට. මේක තමයි මට තියෙන ලෝකෙ දෙන මහාම පුදුම කාරණා. මට ඇස් පේනවා හොඳට. මගේ තියෙන හොඳම ලස්සන දේ මට මේ ඇස් පේන්නේ. මට කතා කරන්න පුළුවන්. තම වටිනා මේ ලෝකෙ දෙන වටිනාම දේ මේ කතා කරන්න පුළුවන්. මම හරි ලස්සනයි. මේ තමයි ලෝකෙ දෙන වටිනාම දේ මට තියෙන්නේ. ඉතින් ගුරුතුමාට වැරදි දාන්න බෑ. ඒ වගේ තමන්ට දිනවා ජීවිතයක්. ඒකින්ද මතක තියාගන්න බිස්නස් එක කියලා කියන්නේ හරි ලස්සන දෙයක්. මේ බිස්නස් එක ප්ලෑන් කරද්දී හරිම වැදගත්. මම මගේ පවුල සහ මගේ බිස්නස් එක. මම හැමදාම කියන දෙයක් තමයි බිස්නස් එක කියලා කියන්නේ එක ලයිෆ් එකක්. බිස්නස් එකේ අපි හැමෝම විඳිනවා. දේවල් විදිනවා, දේවල් ගත කරනවා, earn කරනවා, commission earn කරනවා, මේ හැම තැනකටම යනවා. හැබැයි මගේ පවුල කියලා කියන්නේ ඒක තමයි වටිනාම දේ. අපි හැමදේම කරන්නේ අපේ පවුලටනේ. හැමදේම earn කරන්නේ අපි පවුලට. අපි හම්බ කරන හැම රුපියලක්ම අපි කියන්නේ අපේ පවුලට. එතකොට පවුල කියන එකට සල්ලි විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. මුදල් ඔයගලන්ට දැක්කත් දන්නේ නැහැ මේක රෙකෝඩ් වෙනවා නම් ඔයගලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේදී රෑ හරියටම 8:05 වෙනකොට අපි sorry 8:10 8:15 වෙනකොට මම මේ පැත්ත සයිඩ් එක බැලුවා. ඔය දැකින් දැනුවට මේ අත තිබුණේ මේ අයිනේ මං අතින් හොම් පොඩක් මෙන්න මෙහෙම කරා ඉන්න එක්කෙනෙක් බලාගෙන ඉතිජානේ යා දැන් මම ඉන්න ඔෆිස් කාමරේ ඇතුලේ යා ඉන්නවා බලාගෙන මගේ පොඩි පුතයි දුවයි දෙන්නම මට වඳින්න දෙනවා රැයට වැඳලා තමයි නිදාගන්නේ ඉතින් ඒ වඳිනකොට ඒගලන් අඬනවා ඇයි අඬන්නේ අනේ තාත්තා පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න ඇඳට වෙලා ඒ කියන්නේ දවස් 30 මම්මත් එක්ක හිටියත් මං අන්තිම විනාඩි නිින්ද යනකම් මේ ඇඳේ ඉන්න ඕනේ මොනවාරි දෙයක් කිව්වේ. ඉතින් ඒකට තමයි මට හොඳම දේවල් ටික අහගන්න පුළුවන්. ළමයිගෙන් ඉස්කෝලේ කොහෙද ගියේ? මොනවද කරේ? කවුද හිටියේ? කවුද ඔයාලට කෑම ගෙනල්ලා දුන්නේ? කවුද ඔයාගේ හොඳම යාළුවා? කවුද ලස්සනම ගෑනු ළමයා පන්ති ඉන්න?
කොල්ලගෙන් ඕවත් අහන්න දුවගෙනුත් අහනවා සමහරවිට. ඒතර මේ ළමයිගේ ලෝකේ. ඒතර මම ගිහිල්ලා ඒගොල්ලන් එක්ක ජීවත් වෙනවා. ඒතිකම පොඩි චුට්ටක් වෙලා යනවා වයිපුත් වෙනවා. ඉතින් වයිපුත් තාම එයාත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ එනවා මගේ අනිත් ලෝකේ. මොකක්ද? වයිෆ්ටත් දෙන්න ඕනේ තැන. මොකද හේතුව එයාත් ඉන්නවා ඊට අමතරව අම්මා තාත්තා මගෙත් එක්ක ඉන්නේ. ඒතර ඒගොල්ලන්ටත් මං කන් දෙන්න ඕනේ. ඇයි? අපේ අම්මා කියලාගෙන මේ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න හොඳම ඕපදුප මල්ල අපේ අම්මා. මං ඒක ඇහුවම කියන මොකද අපේ අම්මා තරම් ඕපදුප වෙන්නේ නැහැ කොහෙවත්. හැමදේම මේ ඔක්කොම කිම ඕපදුප ටික එනවා. ඒ කියන්නේ අපේ මුළු පරම්පරාවේ හත්පුතු පරම්පරාවේ ඕපදුප ටික අපේ අම්මා ගෙනල්ලා එක දවසකින් කියනවා. ඒ කියන්නේ පුංචිලාගේ විච් ඒවා තාත්තලාගේ පැත්තේ කට්ටියගේ විච් ඒවා මොනවද දෙයක් අහගන්න ඕන ටක් ගාලා අම්මලා ගෙදර චුට්ටක් කතා කරාම අම්මා ඒ දෙනවා A to Z ඔක්කොම ඩීටේල්ස්. ඇයි? ඒගොල්ලන් හරිම කැමති දරුවොත් එක්ක දරුවෝ කතා කරනවා. ඔයගොල්ලන්ගේ තාත්තලාත් එක්ක කතා කරලා දිනවද නැහැ රැට. බලන්නකො චුට්ටක් කතා කරලා හරිම ආදරණීයයි. අම්මයි තාත්තයි එක්ක කතා කරනවා තරම්. මොකද ඒගොල්ලන් හිතනවා අපි බැන්දාම අපි ඇමරිකන්ට ගියාම අනේ අපි ගණන් ගන්නේ නේ. ළමයි එන්නේ අවුරුද්දකට සැරයක්. ළමයා කතා කරුවොත් කතා කරන සතියකට සැරයක්. ඇයි වෙලාවක් නැහැ හැම වෙලෙම බිස්නස් කෝල් වල ඉන්නේ. වෙලාවක් නැහැ. එහෙම නෙමෙයි. දෙමව්පියෝ කියලා කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම සම්පත. ආපහු අපිට හම්බ වෙන්නේ නැහැ. තව පොඩි කාලේ ඒවා ඉක්ලන් ජීවත් වෙන්නේ. මගේ අම්මා අවුරුදු තාත්තයි දෙන්න අම්මයි තාත්තයි දෙන්නම අවුරුදු 60යි. තව කාලේ ජීවත් වෙන්නේ නැහැ ඒගොල්ලන් මන් දන්නවා. හැබැයි මේ ජීවත් වෙන කාලේ ඒගොල්ලන්ගේ ජීවිතේ වටිනාම කාලේ කරලා උදා කරන දිනක තමයි මට වටිනාම දේ. right? ඉතින් ඒක නිසා ඔබ ඔබගේ අම්මට තාත්තට කතා කරන්න අමතක අද නිින්ද යන්න කලින් අම්මයි තාත්තයි ළඟ නැත්තම් එදා ගන්න කලින් මතක තියාගන්න පුරුද්දක් හැටියට අම්මා තාත්තා ළඟ නැත්තම් චුට්ටක් කතා කරන්න ෆෝන් එක අරගෙන අම්මේ කොහොමද අද විස්තර ටික අම්මේ අද කෑවද අම්මේ අද බිව්වද අම්මේ කොහොමද අර අල්ලපු ගෙදර විස්තර ටික අම්මේ කොහොමද නංගි මොනවද කිව්වේ අම්මට බැන්නද අම්මේ කොහොමද පුංචිලා මොන කොහොමද මේවා අහන්න තාත්තටත් දෙන්න ෆෝන් එක තාත්තට කියන්නේ අම්මේ තාත්තටත් දෙන්න මම මගේ වයිෆ්ටත් උගන්වනවා ඔය වැඩේ මගේ වයිෆ් ඉන්නේ වයිෆ්ගේ අම්මයි තාත්තනේ අම්පාර රටේ එහා කෙනෙකුගේ මම වයිෆ්ට කියලා දීලා දිනවා හැමදේම විනාඩි 10ක් 15ක් අම්මත් එක්ක කතා කරනවා සතියකට සැරයක් නෙමෙයි අම්මත් එක්ක කතා කරලා තමයි නිදා ගන්න එකකම් පරියක් කරනවා නැත්තේ නෑ නමුත් මම එයාට කියලා දීලා දෙනවා ඇයි අපි ඔය කරන දේ අපේ දරුවෝ බලන් ඉන්නවා මේක ජීවිතේ මේ බිස්නස් එකම නෙමෙයි මේ ජීවිතය මේවා යනවා ඉස්සරහට. ඒතර ඊළඟ පරම්පරාවල් මේවා කරනවා. අද ඔයගොල්ලන් දැකලා සමහර කස්ටමර්ස්ලා ඉන්නවා. කස්ටමර්ස්ලා මෙහි මල්ටි මිලියන ගණන් හම්බ කරපු මිනිස්සු ඉන්නවා. හැබැයි අම්මයි තාත්තයි එක්ක අම්මයි මේ හස්බන්ඩ් වයිෆ් අද ගෙවල් වල පුස්කකා ජීවත් වෙනවා. දරුවෝ නැහැ එකෙක්වත් ලංකාවේ. right? දරුවෝ නැහැ. මගේ සමහර කස්ටමර්ස්ලා ඉන්නවා. දමයි දාලා යනවා. මේ අම්මා තාත්තා ලංකාවේ වැඩකාරයෙකුට බාර දීලා යනවා. බලාගෙන මොන ජීවිතේද අප්පා සල්ලි ඔච්චර හම්බ කරලා ළමයින්ව පිටරට යවන්න ඕනේ ඒක ඇත්ත. නමුත් ජීවිතේ අන්තිම කාලේ ළමෙක්ගේ තියෙන සතුට බලන්න බැයි නම් මොකද්ද ජීවිතේ මොකද්ද එවන් කරලා තියෙන්නේ මොකද්ද සක්සස් එක කියලා කියන්නේ සක්සස් එක කියන එකට අපි හිතන්නේ මුදල් තමයි හැමදේම හොඳ රටකට කියලා ජීවත් වුණොත් තමයි හැමදේම ඒක නෙමෙයි සක්සස් එක කියන්නේ මේ පෞල් කුඩුම්බේ මේක ආරක්ෂා කරගෙන ජීවත් වෙන එක තමයි සක්සස් එකේ තියෙන වැදගත්ම දේ ඒක හොඳට තියාගන්න මොකද ඒක හරියම වැදගත් මොකද දෙමෝපියන්ට ආශිර්වාදී තාමත් වැඩිද මම උතරදී තාපුංචි කතාවක් කියනවා කියලා කිව්ව ඔයගලන්ට ඉතින් බිස්නස් එකේ කොච්චර හොඳට ඉන්කම් earn කරලා තියෙනවද කියන එක තමයි වැදගත්ම දේ මම කිව්වේ. මොකද අපි මේ බිස්නස් එකේ MDRT එක මම මේ කාරණේ තා පොඩි තැනකට එනවා. බිස්නස් එකේ MDRT එක වින් කරන්න ඕන. හැබැයි ඒක තමන්ගේ MDRT එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ වින් කරන MDRT එකෙන් කොච්චර කමිෂන් එකක් earn කරනවද කියන එක තමන් තීරණය කරන්න ඕන සාධකේ. right? එතකොට ඔයා දන්නේ නැතුව වගේ ඉන්කම් ලෙවල් එක වැඩි වෙනවා මේ බිස්නස් එක හොඳට grow වෙනවා. ඉතින් එහෙම වැඩි වෙච්ච ඉන්කම් එකකින් මට පුළුවන් වුණා ගිය අවුරුද්ද ඔයගලන් දකින්න ඇති මගේ Facebook එක දැම්මා. හරියටම දෙසැම්බර් මාස 27 වෙනිදා මගේ නංගිට ලොකු නංගි මට මේක දුන්නක නංගි කඩවල පැත්තේ මම අරන් දුන්නා පර්චේස් 20ක සම්පූර්ණ ඉඩම ගේකුත් එක්ක සම්පූර්ණ කුලි මිලියන 9.5ක් 9.5 මිලියන් සම්පූර්ණ කෑෂ් කියලා සම්පූර්ණ කෑෂ් නෝ ලෝන් සම්පූර්ණ කෑෂ් ගෙවලා අරන් දුන්නා නංගිට එහෙම කෑෂ් දීලා එහෙම ලෝන් එකක් කරන් දීලා එහෙමත් ගේ හැදුවත් මගේ ළඟ කෑෂ් බෆර් එක තාම තියෙනවා කෑෂ් බෆර් එක තාම තියෙනවා කිසිම දෙයක් හිදිලවක් නැහැ මොකද හේතුව මේ කෑෂ් බෆර්ස් හරියට තියාගෙන ඉන්නේ මේ අවුරුදු 18ක් කරපු බිස්නස් එකේ තියෙන ප්‍රතිඵල මේකෙන් හම්බ කරපු සල්ලි විතරයි ඉතින් කොහෙන්වත් හම්බ කරපුවා නෙමෙයි hard earning hard saving කරපුවා තමයි මේ බිස්නස් එකේ තියෙන්නේ right ඉතින් 9.5 මිලියන් සමහරට නංගි පුදුම වුණා ලක්ෂ 95ක් කොහොමද මගේ අස්සම් කරපු ලෝයත් පුදුම වුණා 9.5 මිලියන් කොහොමද අනිත් පැත්තට දුන්නේ කියලා ඒක දෙන්නත් ඒ වගේ මගේ පිටපස්සේ හිටිය මගේ වයිෆ් පුදුමාකාර සහයෝගයක් දුන්නා. මොකද ඒ වගේ වයිෆ් කෙනෙක් ලබන්න මම මෙතනදී ආවර මතක් කරගන්න ඕනේ. ඒක ලේසි නෑ. ඒ වගේ කෙනෙක් ලබන්න. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් අපි හදා ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. දැන් මේ වෙනකොට අද උදේ දවසේ ආරංචි වෙච්ච කනගාටුදායක තත්ත්වයක් අද උදේ ආරංචි වුණා. මගේ වයිෆ්ගේ අම්මට
ඊයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා දෙනවා අම්පාරේ හොස්පිටල් එකේ. මේ වෙනකොට කැන්සර් වගේ කියලා තත්ත්වයක් අද උදේ වාර්තා වුණා. තාම කන්ෆර්ම් නෑ. ඉතින් මම දන්නේ නෑ ඒක කොච්චර දුරට හරියද කියලා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. බට් නමුත් මේ වෙනකොට හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඉන්නවා ඒ හේතුව නිසා. නමුත් මම එයාට කිව්වේ බය වෙන්න එපා. අපි මෙහෙ ගියමු. එයා පුදුම වුණා. ඇයි? නැන්දම්ම කෙනෙක් දැන් අම්මා තාත්තත් මගේ අම්මා තාත්තත් මගේ ළඟ ඉන්නේ. නැන්දම්ම මේ කෙනෙකුට ප්‍රතිකාර කරයිද? මම කිව්වා don't worry I will treat that this because she is my mother. මොකද එයාත් මගේ අම්මා. නොද්ද නැන්දම්ම මගේ අම්මා. ඉතින් යාවත් මම මෙහෙ කරලා මම කිව්වා බය වෙන්න එපා අපි ප්‍රතිකාර කරමු. මේ ඕන තරම් ලංකාවේ බෙහෙත් තියෙනවා අපිට දුෂ්කර පළාත්වල බෙහෙත් නැහැ. ඉතින් යාවත් ටික දිනවල මේක කරමු. ඉතින් මේක තමයි පෞල් මේ පෞල් කුඩුම්බේනේ මේ තියෙන්නේ. ඒතර මගේ බිස්නස් එකේ මම earn කරපු එකේ ප්‍රධාන පරමාර්ථය මගේ ඉන්කම් එක earn කරන එක විතරක් නෙමෙයි. ඒ ඉන්කම් එක බෙදලා යන්න ඕන තැන් වලට. අන්තිමටම කියන කාරණා මම ඔයක කිව්වේ මම ගැන මේ ලොකු ගාන කියන්නේ නෙමෙයි. නමුත් මම මේ බිස්නස් එකකින් achieve කරපු ලස්සන ජයග්‍රහණයක් ගැන කියන්නේ. right. ඔය දෙවෙනි කාරණේ. පෞල් ඊට අමතරව බිස්නස් එක තුන්වෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ මේ ලයිෆ් එක. මගේ ලයිෆ් එක. මම හැමදාම කියන දෙයක් තමයි අපිට තියෙන ඕනේ ලයිෆ් එක. අපි මේ ලයිෆ් එක අපි මේන්ටේන් කරන්න ඕනේ. මම දන්නවා මම හිතන්නේ මොරටු බ්‍රාන්ච් එකේ ගොඩාක් අය මේක මේන්ටේන් කරනවා ලස්සනට. තමන්ට පොතක් කියවන්න වෙලාවක් තියෙනෝනේ. මම දන්නේ මෙතන කී දෙනෙක් පොතක් කියවනවද කියලා. මම බොරු කියන්න ඕනේ මම පොත කියවන්නේ. මේ දිනේ මම කියවන මේ දවස්වල කියවන පොත මේ ගොඩක් වෙලාවට මගේ පුස්තකාලයක ගියත් විතර පොත් තියෙනවා ගොඩක්. අද Facebook එකෙත් ඉන්නවා. ඒ හැම සයිට් එකකමත් තියෙනවා. නැති දෙයක්වත් නැහැ. හැම දෙයකම ඉන්න මේ පොතකුත් කියවනවා නේද. මොකද ඒක මගේ ප්‍රැක්ටිස් එක. ඒකට මම කියන්නේ මෙහෙමයි. ජීවිතය කියලා කියන්නේ හැම වෙලෙම බැලන්ස් ලියන්න. තමන්ට තියෙන ඕනේ ලයිෆ් එකක් වැදගත්ම දේ. මම කියවන හැම වෙලෙම මගේ මැනේජර් මහත්තයා කියනවා 0 වෙන්න කියලා. 0 වෙන තැනදී හරියම වැදගත් අන්තිම පැය දෙක තුන තමන් වෙනුවෙන් කරගන්න. තමන් කොයි වගේ කෙනෙක්ද? මේ ප්‍රශ්න බහලා බලන්නකෝ ඔබගේ ජීවිතෙන් ඔයා කොයි වගේ කෙනෙක්ද? මම ඇත්තටම වටින කෙනෙක්ද මේ ලෝකෙට? right? ඇත්තටම වටින කෙනෙක්ද? ওই ප්‍රශ්න ඔබගෙන් අහලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඇත්තටම මම වටින කෙනෙක්ද? එහෙනම් මම වටින කෙනෙක් නම් මම ප්‍රොටෙක්ෂන් වෙන්න ඕනේ නැද්ද? වෙන්න ඕනේ. හැබැයි අපේ ගොඩාක් වෙල් ප්ලෑනර්ස් ගත්තොත් කොලෙස්ටරෝල් වැඩි, ඩයබටික් තියෙනවා, බඩවල් තියෙනවා මේන් පිට මේ ඒ වගේම වැඩි. ඇයි? Tamanට බැයිද මේ තමන්ගේ හෙල්ත් එක කන්ටිනියු කරගන්න? මම කියන්නේ මෙහෙම. අපිටත් තියෙනව නැත්තේ නෑ. නමුත් හෙල්ත් එක හොඳට මේන්ටේන් කරන්න. මොකද හේතුව තමන්ට ආදරේ නම්, තමන්ගේ පවුලට ආදරේ නම් හෙල්ත් එක කියන එක ඉතාමත් වැදගත් කන්ට්‍රෝල් කරන එක. ඊළඟට මෙන්ටලිටි එක කන්ට්‍රෝල් කරන එක. මේකත් හරියම වැදගත් කාරණා. මොකද මම මොරු බ්‍රාන්ච් එකට මේවා කියන්නේ ඔයගොල්ලන් දන්නවා මේවා. නමුත් මම මේ කියන්නේ තමන්ගේ ලයිෆ් එක කියන එක තමන් හරියට මැනේජ් කරගන්නට ඕනේ. නැත්නම් තමන්ගේ ලයිෆ් එක තමන් මැනේජ් කරගත්තේ නැත්නම් අර දෙකම බැලන්ස් වුණාට වැඩක් නැහැ. සමහරව මම දැකලා තියෙනවා ෆැමිලි ලයිෆ් එක සුපර්, බිස්නස් ලයිෆ් එක සුපර්. හැබැයි තමන්ට ලයිෆ් එකක් නැහැ. තමන්ට ලයිෆ් එකක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? තමන්ගේ සමහර අය ඉන්නවා තමන්ගේ ලයිෆ් එක විතරයි. ෆැමිලි ලයිෆ් එකකුත් නැහැ, කම්පැනි බිස්නස් ලයිෆ් එකකුත් නැහැ. තව සමහර අය ඉන්නවා කම්පැනි එකම ලයිෆ් එක කියන්නේ බිස්නස් එකම විතරයි. ෆැමිලි ලයිෆ් එකකුත් නැහැ, තමන්ගේ ලයිෆ් එකකුත් නැහැ. ඉතින් එහෙම වෙන්න ඕනේද අපි? මම මේ කියන්නේ මේ තැන් තුනම හරියට ගියොත් මේ බිස්නස් එකේ සාර්ථක බිස්නස් එකක් විතර නෙමෙයි. බිස්නස් එකටත් ඒක සපෝටිව් වෙනවා. ඇයි? තමන් හොඳට ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ බිස්නස් එක තමන්ට කරගෙන යන්න පුළුවන්. එතකොට තමන්ගේ ෆැමිලි එකෙන් එන ප්‍රශ්න අඩුයි නම් තමන්ගේ ෆැමිලි එක හරි හොඳට ජීවත් වෙනවා. ඒ අය සතුටින් ජීවත් වෙනවා නම් ඒ අයගෙන් ඔයාලට දෙන ප්‍රශ්න අඩුයි. එතකොට ඔයාගේ බිස්නස් එකට ඔයාලට අවධානය යොමු කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගෙනවා. ඉතින් මේ කියන කාරණා ඔක්කොම හැදෙන්න නම් අනිවාර්යයෙන්ම තමන් හොඳට මේ බිස්නස් එකේ ක්වොලිටි එකට වැඩ කරගෙන යන්න ඕනේ. මම කෝ පැයයි මේ ඔයගොල්ලන් එක්ක මම කතා කරන්නේ. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඉතුරු වේලාව වෙන් කරන්න. මොකද මට පැයකට වැඩි කතා කරන එක පුළුවන්. නමුත් වැඩි දින්නේ මේ මම කතා කරොත් ඔයගොල්ලන්ට දීරස වෙනවා තව ටිකක්. ඒ හින්දා මේ මම මෙතනින් එහාට මේ කතා කරන එක නතර කරනවා. ඔයගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නමුත් මට කියන්න උවමනාව තිබුණේ මේ බිස්නස් එක හැටියට ගෙනියන්නේ. මොකද ඉන්ඩිවිජුවලි ඔයා මොන ප්‍රොඩක්ට් එක මොන විදිහට වික්කා මොන කම්පැනි එකකට වැඩ කරත් ඔයා මේ බිස්නස් එකේ ඔයා ගෙනියන්න ඕනේ බිස්නස් එකක්. ඒ බිස්නස් එක වෙනුවෙන් ඔයා පුදුම මහන්සියක් වෙනවා. මොකද ඔයා හම්බ කරන කස්ටමර්, ඔයා ඇතුළට ගේන කස්ටමර් ඔයා රැක බලා ගත්තේ නැත්නම් ඒ කස්ටමර් වෙන කෙනෙක් අරන් ගියොත් නැත්නම් ඔයා මේ බිස්නස් එක හරියට බ්‍රෝ කරේ නැත්නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මේ බිස්නස් එකේ තව ටික කාලයක් යනකොට අපි කියන්නේ මම අර මුලින් කිව්ව එකක් මතකද හරකෙක් වගේ වැඩ කරන්න වෙනවා කියලා. එව්රි ඉයර් වැඩ කරන්න. ඇයි? එව්රි ඉයර් වැඩ කරන්න වෙනවා කියලා කිව්වේ. මේ අවුරුද්දේ ගන්න හොඳ කමිෂන් එකක්. හැබැයි ඊළඟ අවුරුද්දේනකොට ඒක කමිෂන් එක නෑ. ආපහු වැඩ කරන්න වෙනවා හරකක්. දෙවෙනි අවුරුද්දේ ගන්නව කමිෂන් නෑ. මේ ඊළඟ අවුරුද්දේ නෑ. ඇයි? දැන් ඔය ගන්නක මගේ එකපාරක් මගේ නම කියන්නේ දුක කියන ළඟ টොප් ඇඩ්වයිසර් කෙනෙක් මට කතා කරලා සඳකලු. මාර ප්‍රශ්න සඳකලු ගන්නවා කමිෂන් එක මෙහින් ටැක්ස් වලට ගෙවනවා. මම ලේඩි කෙනෙක්ද ජෙන් කෙනෙක්ද කියලා කියන්නේ. මෙහින් ලොකු ටැක්ස් එකක් ගෙවනවා.
අනිත් පැත්තෙන් ඉතින් අපි කස්ටමර්ට gift උත් දෙනවනේ අප්පා. right එතකොට හිතන්නකෝ දෙන gift වල size එක කොච්චරද? gift උත් දෙනවනේ අප්පා කියලා තමයි කිව්වේ. එතකොට අපිට හිතෙන්න ගානක් නැහැ. මගෙන් අහනවා අනිත් පැත්තට. මං කොයිද මම මොනව කරන්නද ඒකට? මගෙන් කියන ප්‍රශ්නේ අහන්නේ මම මොනවද මම කරා වගේ. මං කොයි කිය ඔකට කරන්න ඕනේ තමයි නිපුණ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න. ඔයා මේ බිස්නස් එකේ ඔයා මේ බිස්නස් එක බිස්නස් එකක් කියලා දකින්න. අපි දකින්නේ එහෙම නෙමෙයි. මේ මම නම් කියන්නේ මේ බිස්නස් එකේ ඔයා ග්‍රෝ වෙන බිස්නස් එකක් හදන්න. මම චුටු උදාහරණයක් කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවාද මී මැස්සා. සරලම සතානේ පුංචි සතා. මේ මල් කීයකට ගිහිලා දර මීපැණි බින්දුවක් එකතු කරන් ඉන්නේ. ඒ ගේන මීපැණි ටික එයා තමයි ලෝකේ ඉන්න ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ගයක් හදන එකම සතා. ඒ කියන්නේ අපි හැමෝම ගේ මේ පැත්තට හදනකොට එයා හදන්නේ අනිත් පැත්තට. හැබැයි හදන ගෙදරට අර මීපැණි ටික ගෙනලා තිබ්බට කවදාවත් මී වදේ යට මීපැණි නෑ හැලිලා. ඇයි? එයා ගේන ටික හරියට එකතු කරනවා. එකතු කරලා හරියට ඒක හදලා තියෙනවා. ඇයි? එයා හදනවා ජල්ලි කියලා විශේෂ ආහාරයක්. ඒක දෙන්නේ එයාගේ රැජිනට. රැජින මොකද්ද කරන්නේ? එකෙන් වර්ගයක් මූ කරනවා. ඒ කියන්නේ එයාගේ growth එක. ඒ කියන්නේ ඔයත් ඒ වගේ වෙන්න ඕන. මොකද්ද? ඔයා ගේන කස්ටමර්ස්ලා හරියට මැනේජ් කරගත්තොත් ඔයාගේ බිස්නස් එක ඔයාගේ කස්ටමර්ස්ලා මැනේජ් කරන්න ගන්න. ඒක තමයි මේ බිස්නස් එකේ රහස. ඔයාගේ බිස්නස් එක ඔයාගේ කස්ටමර්ස්ලා මැනේජ් කරන්න ගන්නවා කියලා කියන්නේ ඒක මාර දෙයක්. මම මගේ මුළු ජීවිත කාලේ මේ අවුරුදු 18කට පස්සේ මේ මාසේ පොතක් අරගෙන මම පටන් ගත්ත පොඩි දෙයක්. මොකද්ද පටන් ගත්තේ? රෙෆරල් ඉල්ලන්න කස්ටමර්ස්ලාගේ. මම ජීවිතේට ඉල්ලලා නැහැ. මට බොහොම අමාරුයි මේ රෙෆරල් ටික ඉල්ලගෙන යන්න. දැන් මේ මොකලක් දුක් කියන්න ඕනේ. මම මේ පොත විතර දින මේ රෙෆරල් ඉල්ලන්නේ මේ බොහොම පොඩි පොතක් අරගෙන මේ රෙෆරල් ලියන්න පටන් ගත්තා. මේ කස්ටමර්ස්ලාගේ මේ දවසකට මෙච්චර රෙෆරල් ටිකක් ගන්න ඉල්ලන්න ඕනේ කියලා හිතුවා. ඒක හරි අමාරු වැඩක්. ජීවිතේ රෙෆරල් එකක් ගන්නවා කියලා කියන්නේ හරි අමාරුයි. කෝල් කරලා රෙෆරල් එකක් ඉල්ලන එක හරි අමාරුයි. හැබැයි විශ්වාස කරන්න මේ මුළු බිස්නස් එකම දුවලා තියෙන රෙෆරල් වලින්. කස්ටමර්ස්ලාගේ රෙෆරල් වලින්. මම ඉල්ලලා නෙමෙයි මට ලැබිලා. හැබැයි මම ඒ ඉල්ලන තැනට වැඩ කරනවා. ඉල්ලන තැනට බිස්නස් එක ඇදුවෙන් පස්සේ ඉල්ලන්න ඕනේ නැහැ. ෆොටෝ ලැබෙනවා. අම්මා දන්නවා ළමයාගේ ඉරියව්ව වෙනස් වෙනකොට ළමයට බඩගිනි කියලා. එතකොට කිරි දෙනවා. ඒ වගේ තමන්ගේ ඉරියව්ව වෙනස් වෙනකොට තමන්ගේ කස්ටමර්ට තේරෙනවා නම් කස්ටමර් ඔයාලට රෙෆරල් එක දෙනවා. මේ වෙලාවෙත් මේ බිස්නස් එක දුවන්නේ රෙෆරල් වලින් සහ ඩිරෙක්ට් කන්ටැක්ට්ස් වලින් දෙකම යනවා. හැබැයි මම හිතුවා ටිකක් රෙෆරල් බිස්නස් එක වැඩි කරන්න කියලා පොඩ්ඩක් පටන් අරගත්ත කෝල් කරලා ඉල්ලන්න. මේක හරියන්නේ නැහැ මේ වැඩේ. ඒක හරි අමාරු දෙයක්. ඒ කියන්නේ මම කියන්නේ ඔබ අර මල නොතලා රුන් ගන්නවා වගේ රෙෆරල් එකක් ඉල්ලන්නත් නැත්නම් මේ බිස්නස් එකේ ග්‍රෝ වෙන්න විදියට ඔබගේ බිස්නස් එක හරියට මේන්ටේන් කරොත් ඔබ දන්නේම නැතරම ලස්සන බිස්නස් එකක් බිල්ඩ් අප් වෙලා දෙනවා. එතකොට කෙනෙක් අහනවා ඇයි අවුරුදු කෙනෙකුට අහන්න හිතෙනවනේ කැලුම් MDRT එකෙන් පස්සේ ඇයි COT එකක් විතරක් කරන්නේ TOT එකක් නැත්තේ? TOT කරනවා නම් TOT 50 ගහනවා නම් TOT 50 ගහන්නත් එක දෙයක් තියෙනවා. තාම TOT එක අල්ලගන්න අමාරුයි. මට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක පොඩි වෙන කෙනෙකුට අල්ලන්න අල්ලන්න පුළුවන් ඊයස් අල්ලන්න. දෙවෙනි අවුරුද්දේ කන්ටිනියු කරනවා කෙනෙක් ඊට පෙරියක්. ඇයි හරකෙක් වගේ වැඩ කරන්න බෑ. තුන්වෙනි අවුරුද්දේ ඊට පෙරිය හරකෙක් වගේ වැඩ කරන්න. හරක් තුනක් තුන් ගානේ වැඩ කරන්න. මොකද TOT එකක් කරනවා නම් ස්මූත්ලි යන්නේ බිස්නස් එක. ස්මූත්ලි යනවා කියන එකයි අදියේ මේ ගිහලා අන්තිමට ෆිගර්ස් දාලා ඩුක් ගාලා ගහලා ඒක ඇචීව් කරනවා කියන එකයි දෙක. මම කියන්නේ නෑ එහෙම කරනවා කියලා හැමෝම සමහර අය ඉන්නවා එහෙම කරන්නේ නැති අය සමහර අය එහෙම කරන අය ඉන්නවා. හැබැයි බිස්නස් එකේ ස්මූත්ලි ඇචීව් වෙනවා. MDRT කියන එක ඇස් වහලක් දැන් එනවා. COT එක දැන් ඇස් වහලා එනවා. මගේ බිස්නස් එකේ ඕවරෝල් අපි කියන්නේ රිනිවල් ඒන්ටි එක ගත්තාම ඕවරෝල් බිස්නස් එකේ එනවා COT එකට ඇස් වහලා. ඇස් වහලා කියන බිස්නස් එකේ මම වැඩ කරන්නේ නැතුව බිස්නස් එක හැදෙනවා. මම දන්නවා බිස්නස් එකේ රෝල් එනවා. ඒක TOT ලෙවල් එකක් කියලා කියන්නේ COT වගේ තුන් ගුණයක්. ඒ ලෙවල් එකට බිස්නස් එක හදාන්න නම් ඇස් වහලා එන බිස්නස් එකක් හදන්න ඕනේ. ඒකට එක පොලිසි එකක් දෙකක් විකුණලා බෑ. පුළුවන්. ඔබට පුළුවන් විකුණන්න එක පොලිසි එකක් දෙකක්. හැබැයි හැමදාම එක පොලිසියක් දෙන කස්ටමර්ස්ලා හම්බ වෙයි කියලා කාටද කියන්න පුළුවන්. යම් කිසි කාලෙකදී ඒක ඉවර වෙනවා. ඔබට ඔබගේ වැදගත්ම දේ තමයි number of policies NOP. ඔබ විශ්වාස කරන්නේ නැති වුණාට ඔබ කවදා හරි දවසක MDRT මීටින් එකකට ගිහිල්ලා එතන ගිහිල්ලා තියෙනවා නම් ඔයගලන් දැකලා දෙනවද දන්නේ MDRT අර දෙනවනේ ටැග් එක අපිට දෙනවා දෙන්නට ටැග් එකක්. ওই ටැග් එකේ තියෙනවා පොඩි ස්ටිකර්ස් වගේක් අපිට අලවන්න අපේ achievements right. COT අයට දෙනවා සුදු පාට ටැග් එකක්. TOT top of the table අයට දෙනවා සුදු පාට ටැග් එකක් right. ඔය ටැග් එකේ බලන්න කවදා හරි දවසක MDRT මීටින් මේ පාරේ යනවා නම් කවුරු කෙනෙක් මේ මම කියන්නේ බොරු නෙමෙයි කියන්නේ බලන්න පරණ අය ඉන්නවා. ඒ කියන්නේ හොඳම achievers top achievers ලා ගත්තොත් පොලිසි ලියලා තියෙනවා 150කට වැඩි උඩින් 150 200 150කට 100ට එහායින් පොලිසි ලියපුවාට තමයි සුදු පාට ටැග් එක දෙන්නේ. සුදු පාට ටැග් එක. ඒ 100ට එහායින් පොලිසි ලියපු ඔක්කොම අය TOT. ඔයගොල්ලෝ මේ බොරු නෙමෙයි කියන්නේ. that is called smoothly in a business. number of policies තමයි ඔයගේ income එක. number of policies ටික වැඩි වෙනවා කියලා කියන්නේ ඔයා customers මේ 100ක් එකතු වෙනවා කියලා කියන්නේ වඩ ඊළඟ අවුරුද්දේ nothing 100ක් හම්බ වෙනවා. හරි අමාරුයි මේ business එකේ customers 100ක් හදන්න. මොකද මම දන්නවා පෞද්ගලිකව
100ක් ගේනවා කියලා කියන්නේ ලේසි නෑ. හැබැයි මේන්ටේන් කරනවා කියලා කියන්නේ ඊටත් එළිය ලේසි නෑ. හැබැයි මේ බිස්නස් එක ඒ විදිහට කරොත් ඔබ දන්නේ මේ නේද ස්මූත්ලි TO ටික බටර් කපනවා වගේ කපන්න පුළුවන්. MDR ටික බටර් කපනවා වගේ කපන්න පුළුවන්. සීරියස් මම මේ අර සුද්ධ සිංහලෙම කිව්වොත් අපි කියන්නේ බටර් කපනවා වගේ කපනවාද අන්න එහෙම බිස්නස් එකක් හදන්න. කියන්නේ එහෙම බිස්නස් එකක් හදන්න තමයි ඔබ මහන්සි වෙන්නට ඕනේ. ඉතින් මම හිතනවා විනෝල් අයියා මේ කියන කාරණේ ගැන මේ ඔයගලන්ට කතා කරපු කාරණා ටික ගැන මම හිතනවා මේ හොඳටම ඇති කියලා. තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් විනෝල් අයියා අහන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට මේ කිව්ව කාරණාවලින් ඔයගලන්ට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් මොනවා හරි දෙයක් ගන්න ලැබුණා නම් මම හිතනවා ඒක මට හරි සතුටක්. එහෙම ගන්න පුළුවන් වෙනවා නම් ඒක තමයි වටිනාම දේ. මේක අරගෙන ප්‍රැක්ටිස් කරන්න. මොකද ප්‍රැක්ටිස් කරේ නැති වුණොත් මේක වෙන්නේ නැහැ. ප්‍රැක්ටිස් is the perfect. ඒක නිසා මේ perfect වෙන්න නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්නම වෙනවා. ඒක නිසා හැමෝටම මේ ප්‍රැක්ටිස් එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. විනෝල් අයියා පොඩි මම විනාඩි 10ක විතර වැඩි කර ගත්තා. ඔව් මේ සඳ කැලුම් නැහැ මේ හරිද මේ තව කතා කරත් මම හිතන්නේ අපේ අය මේ ඒක හරි ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා මට හොඳටම විශ්වාසයි. මමත් එහෙමයි. මම හිතන්නේ මම තප්පර 30කින් මම මේක රිපීට් කරන්න සඳ කැලුම් මේක බිස්නස් එකක් විදිහට ගොඩනගන එක ගැන කතා කරා. ඒ වගේම සඳ කැලුම් මුලින්ම කතා කරා අර නීඩ් ඇනලිසිස් එකක් නැතුව කස්ටමර් කෙනෙක්ට පොලිසි එකක් දෙන්නේ නැහැ කියන එක මම අර කියපු වෘත්තිමය භාවය ඔයගොල්ලෝ සඳ කැලුමේ කතාව පුරාවටම දකින්න ඇති කොන්ෆිඩන්ස් එක දකින්න ඇති ජීවිතේ බැලන්ස් එක හැම දෙයකටම මේ ටයිම් එක ඇලොකේට් කරලා බැලන්ස් ලයිෆ් එකක් ව්‍යායාම ෆැමිලි එක බිස්නස් එක මේ ස්පිරිචුවල් ලයිෆ් එක මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන මම හිතන්නේ මම විතරක් නෙමෙයි සඳ කැලුම්ට ආදරය කරන හැම කෙනෙක්ම මෙන්න මේ කියන මේ බැලන්ස් ලයිෆ් එකට මම හිතන ගොඩාක් සඳ කැලුම් මට මේ ඇට්‍රැක්ට් වෙනවා කියලා හැමෝම. ඉතින් ඒක හරි මාර ආදර්ශයක්. ඉතින් හිතා ගන්න බැරි පොයින්ට්ස් ටිකක් මේ පොඩි වෙලාව ඇතුළත ෂෙයා වුණා. ටයිම් එකක් දෙන්නම් ප්‍රශ්න කීපයක් අහන්න අවස්ථාව තියෙනවා. ඕන කෙනෙක්ට ටග්ගාල අවස්ථාව ගන්න මොකද මම දන්නවා සඳ කැලුම් දැන් එක දිගට 6 මාරේ ඉඳලා අයේ ඉඳලා මම හිතන්නේ එක දිගට මේ අනිත් අය වෙනුවෙන් මේ එයාගේ දැනුම දන් දෙනවා. හරි. අපි සඳ කැලුම් ගැන හිතන්න ඕන. කාටද අවස්ථාවක් තියෙනවා ටක් ගාලා මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න ප්ලීස්. මිස්ටර් සඳ කැලුම්. ඔව්. අතරම ස්තුතිවන්ත වෙනවා ප්‍රධානම අපි වෙනුවෙන් ඒ වගේ ඔතුමාගේ දැනුම ෂෙයා කරාට මට පොඩි දෙයක් දැනගන්න ඕනේ විස්තරාත්මකව සඳ කැලුම් පාවිච්චි කරන අපි ආෆ්ටර් සර්විස් එක ගැන කතා කරා ලොකුවටම. එතකොට ඒ වගේ වෙද්දි කස්ටමර් දෙන ආෆ්ටර් සර්විසස් කියලා කතා කරොත් මොන වගේ දේවල්ද සඳ කැලුම් මොන වගේ දේවල්ද ස්පෙෂලි යූස් කරන දේවල් ආෆ්ටර් සර්විස් එක? මම හිතන්නේ ක්‍රිෂාන් කියලා තමයි මට නම් වෙන්නේ. මම හිතන්නේ ක්‍රිෂාන් තමයි අහන්නේ ප්‍රශ්නේ. thank you ක්‍රිෂාන්. ඇත්තටම මේ after sales servicing එක ඔයගොල්ලන් දකින්නේ මම හිතන්නේ මේ business එක close වුණාමනේ after sales servicing කරන්නේ. නමුත් මගේ business එකේදී business එක close වුණාම නෙවෙයි after servicing පටන් ගන්න. business එක පටන් ගන්නකොට. business එක පටන් ගන්නකොට කියලා කියන්නේ presentation එකක් කරන තැන ඉඳලා after sales servicing එක පටන් ගන්නවා. ඔබයි කොහොමද කියන presentation එකක් කරනකොට after sales servicing එක පටන් ගන්න කියලා. ඒක හරි අමුතු දෙයක්. චත්‍රිකා දන්නවද අපි ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා චතුර්ගාමිස් මේ කාරණේ ගැන දන්නවා මේක මොකද මේක ට්‍රේනින් එකේදී මම මේ කාරණේ ගැන කිව්වා චතුර්ගාමිස් ඉතින් චතුර්ගාමිස් කියනවා අදගෙන මේ කාරණේ මම එහෙම පළවෙනි වතාවට මම කියන මොකද්ද මේ කියන්නේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක පටන් ගන්නකොට මේ ක්‍රිෂාන් මේ අපි මම කරන ප්‍රැක්ටිස් කීපයක් තියෙනවා ඒකේ එක ප්‍රැක්ටිස් එකක් තමයි ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නකොටම ආෆ්ටර් සේල්ස් සර්විස් එක පටන් ගන්න ඕනේ. ඇයි මම එහෙම කියන්න ගියේ? ඔබ ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් කරනකොට ඔබගේ ප්‍රසන්ටේෂන් එකේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙන්න ඕන? ප්‍රසන්ටේෂන් එකේ ඔබ දකින අවසාන ප්‍රතිඵලය තමයි කස්ටමර් බිස්නස් එක ගන්න. මම දකින්නේ ඒක නෙමෙයි. කස්ටමර් බිස්නස් එකක් ගන්න ඕනේ. කස්ටමර්ට ක්ලේම් එකක් තාවොත් ක්ලේම් එකක් ගෙවන්න ඕනේ. කස්ටමර්ගේ මේ කරන ප්‍රසන්ටේෂන් එක කස්ටමර්ගේ ෆැමිලි එක අයත් දැනගන්නට ඕනේ. කවුද බෙනිෆිෂරිස්ලා? කොහොමද මම ඔක කරන්නේ? ඔයාලා විශ්වාස කරන්න. මම හිතන්නේ මම ප්‍රසන්ටේෂන් කරලා ඇති මේ වෙනකොට 10000 වලට එහා කස්ටමර්ස්ලා. මේ කරන හැම ප්‍රසන්ටේෂන් එකක්ම මං ප්‍රසන්ටේෂන් ස්ටාර්ට් කරොත් සාමාන්‍ය රිටයර්මන්ට් ප්ලෑන් එකකට ප්‍රසන්ටේෂන් ස්ටාර්ට් කරොත් පැයක් යනවා. මෙඩිකල් ප්‍රසන්ටේෂන් එකක් කරොත් පැයකමාරක් ගන්නවා මම ක්ලයන්ට් එක වෙලා. දැන් ඔබ අහයි කොහොමද ක්ලයන්ට් පැයකමාරක් තියාගන්නේ කියලා ඒක වෙනම කතාවක්. සමහර ක්ලයන්ට්ස්ලා ඔන්ලයින් ඉන්නවා පැය 2 3.
හැබැයි ප්‍රසන්ටේෂන් එක ඉවරනකොට කොටේෂන් එකක් හදලා ඔක්කොම කරලා ක්ලයන්ට් එක්ක පෙන්නනවා. මොනවද මෙච්චර වෙලා කතා කරන්නේ කියලා බලයි. සමහර ප්‍රසන්ටේෂන්ස් පැය 2යි 3යි නෑ. මගේ ප්‍රසන්ටේෂන් එක පැයක් එකමාරක් යනවා. කොහොමද මේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ? මම ප්‍රසන්ටේෂන් එකක් කරන්න පටන් ගන්නකොට කස්ටමර්ගේ ෆැක්ට් ෆයින්ඩින් මම කාරණා 5ක් එකතු කරගන්නවා. ඒක මම එකතු කරගන්න පාරණ 5ක්. ඒ පහෙන් මට යාව හරියටම අඳුර ගන්න පුළුවන් කවුද කියලා. මම පුංචි ප්‍රශ්න 5ක් අහලා ඒ 5 ඇහුවහම මම දන්නවා මේ කස්ටමර් කොයි වගේ පුද්ගලයෙක්ද කියලා. ඒ කියන්නේ කස්ටමර්ගේ හෙළුව ඕපන් කරනවා කියලා කියන්නේ මොකද අපි කස්ටමර්ස්ට බයයි. ඇත්තම කතාව. අපි මිලියනර්ස්ට බයයි. අපි බිලියනර්ස්ට බයයි. මම නම් බය නෑ. මම කරන්නේ කස්ටමර්ගේ හෙළුව අයින් කරගන්න ඔක්කොම කලින්. ඒ කියන්නේ කස්ටමර්ව මං ඉස්සරහා නිර්වස්ත කරගන්න. නිර්වස්ත කරගත්තෙන් පස්සේ මට ඇඳුම් අඳ ගන්න හරි ලේසි කස්ටමර්ව අපි කියන්නේ ෆැක්ට් ෆයින්ඩින් කරන්න කියලා කියන්නේ කස්ටමර්ගේ තොරතුරු එළියට ගන්න කියන්නේ. මම පුංචි ප්‍රශ්න 5ක් මම අහනවා ඒක පෞද්ගලිකව මම අහනවා. ඒ පහ ආපු ගමන් කස්ටමර්ගේ තොරතුරු එළියට එනවා. ඒ තොරතුරු ටික හරහා මම නීඩ් එක පෙන්නනවා කස්ටමර්. ඒක නීඩ් එක නෙමෙයි මම දකින නීඩ්ස් කීපයක් පෙන්නනවා. මගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරනවා. මොකද මම එක්ස්පීරියන්ස් මම ක්ලයන්ට් එකේ so I am 18 year experience. This is my මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම ඔයාලට රෙකමන්ඩඩ් කරන සොලියුෂන්ස් ටික මේකයි. කස්ටමර් රෙකමන්ඩඩ් කරන සොලියුෂන් එක over the phone එයා මට කියයි but ඒක නෙමෙයි මම දෙන සොලියුෂන් එක තමයි එයා ගන්න. මම පෙන්නනවා සොලියුෂන්ස් 3-4ක්. පෙන්නන මම කියනවා so you can select that. ඔයා මේක සිලෙක්ට් කරන්න ඔයාගේ දෙන වටිනාම සොලියුෂන් එක මොකක්ද කියලා. ඊට පස්සේ එයා සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාම එතින් එහාට වෙලාව දෙන්නේ එයා මම නෙමෙයි. ඇයි එයා ඒ ওই ටිකට යන්නේ විනාඩි 15කට. ඊට පස්සේ එතින් එහාට එයා පැයක් වුණත් මගෙත් එක්ක ඉඳ ලෑස්ති. මොකද එයා තමයි සොලියුෂන් එක සිලෙක්ට් කරේ මම නෙමෙයි. හරිද? ඊට පස්සේ එයා ගන්න සොලියුෂන් එක සම්පූර්ණ එක්ස්ප්ලেইন කරනවා එයාට. පැහැදිලි කරනවා even කස්ටමර්ට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් එකේ ඉඳලම කියලා දෙනවා. දැන් අපි දන්නවා අපි ගොඩක් අය කියන්නේ නැති කාරණා තමයි ලැප්ස් කන්ඩිෂන් එක. ඔයගොල්ලන් දන්නවද මේ ලැප්ස් කන්ඩිෂන් කියලා එකක් තියෙනවා. පොලිසි එකක් ලැප්ස් වෙන විදි දෙකක් තියෙනවා. ඒ විදි දෙක ගැන ක්ලයන්ට් කියලා දෙනවා. ඒක මම කියලා දෙනවා විතර නෙමෙයි ඉන් රයිටින් ලියලා දෙනවා. ඒක තමයි වැදගත්ම කාරණා. මම කොහොමද ප්‍රසන්ටේෂන් පටන් ගන්නකොට මුලින් ඉඳලා කියලා ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් කරනකොට ප්‍රසන්ටේෂන් කොලයක් අරගෙන මේ කොලේ ලියනවා. ලියනවා මේ ඔක්කොම කරන ලැප්ස් කන්ඩිෂන් එක මොකක්ද මේ හැම කන්ඩිෂන් සරෙන්ඩර් කීයක් ලියලා අවසානයේදී අර ප්‍රසන්ටේෂන් කරනවා. කස්ටමර් අහනවා ඒ කැලුම් මර කස්ටමර් අහන්නේ නෑ ඒ කැලුම් මර විස්තර ටික අරගෙන මම අරක ලිව්වේ කියලා. ඔබ දන්නවද ඇයි මම ඒක ලිව්වේ කියලා? ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් කරනකොට ප්‍රසන්ටේෂන් පොලේ ලියන්න ප්‍රධානම හේතුව තමයි ආෆ්ටර් සේල්ස් සර්විස් එකට කරන මම පහසුයි. මොකද ආෆ්ටර් සේල්ස් එක තව අවුරුද්දකින් පස්සේ කස්ටමර්ට කතා කරලා සාකච්ඡා කරලා මම අවල් එඩේට ඇඩ්මිට් වුණා. කැලුම් මට පොඩ්ඩක් කියන්නකෝ මේ මම දැන් මේක ක්ලේම් එක ගෙවනවද නැද්ද කියලා. ගෙවන කන්ඩිෂන් එකෙන් පිට යා හිටියොත් මට ඒක කන්ඩිෂන් එක කියලා දෙන්න හරිය ලේසි. ඉතින් මම ඔයාලට ඉන් රයිටින් දීලා දෙනවා සර්. සරෙන්ඩර් මෙන්න මේ ගන්න තමයි ඔයාලට දෙන්නේ. ඔයාගේ මේ පොලිසි එක ලැප්ස් වුණොත් ඔයාලට මෙන්න මේ විදිහට තමයි ට්‍රීට් කරන්න කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඔයා මුලින්ම. ඔයා ඉතින් දැන් ඒක කඩ කරලා නම් ක්ලේම් හම්බෙන්නේ නැහැ. ඒතර ක්ලයන්ට් මට බ්ලේම් කරනවද? නැහැ. ඇයි හේතුව කන්ඩිෂන් එක ඉන් රයිටින් ලියලා තිබේ. රයිට්? ඒ විතරක් නෙමෙයි. ක්ලයන්ට් බැරි ලෝකත් ජීවිතේකට නැති වුණා කියලා හිතන්න. මම මගේ ජීවිත කාලේ පුරාවටම දැන් ඉන්නවා ක්ලයන්ට්ස් 1500ක් විතර. මම මගේ ජීවිත කාලේ පුරාවටම වයිෆ්ලා 4 දෙනෙක් ඉස්සරහා හිටගෙන තියෙනවා අභිමානයෙන් යුක්තව. අභිමානයෙන් හිටගෙන තියෙනවා. ඇයි? මේ 4 දෙනාගේම කස්ටමර්ස්ලා ජීවිත අතර නැහැ. මේ 4 දෙනාම මොකද මම කරේ? මට වයිෆ් කෙනෙක් හම්බෙන්නේ වගේ වෙලාවකනේ. ඊට පස්සේ නැති වෙච්ච වෙලාවදී මම යනවා ආපහු උස්සගෙන අර මගේ ප්‍රසන්ටේෂන් පොලේ ඔක්කොම ටික උස්සගෙන යනවා. දැන් කස්ටමර්ට කොපියක් දෙනවා. මම කොපියක් තියාගන්නවා. කොපිය උස්සගෙන ගිහලා කියනවා මැඩම් මම මෙයාව හම්බුණා මැඩම් ගිහිල්ලා. මේ ටික තමයි මම එයාට කතා කරපු කාරණා ටික. මේ ටික කතා කරලා මැඩම් මම මෙන්න මෙහෙම සොලියුෂන් ටිකක් කතා කළා. එයා සිලෙක්ට් කරේ මේක. ඒකට අදාළව මැඩම් මම මේ ප්‍රසන්ටේෂන් එක කරා. ඒකට අදාළව මැඩම් මෙන්න තියෙනවා කොටේෂන් එක. මේ ගන්න තමයි මැඩම්ට දෙන්න තියෙන කාර්යය. ඒක කස්ටමර් කම්ප්ලේන්ට් කරනවද මට? සඳකලුම් ඔයා හරි සොලියුෂන් එකක් දීලා නැහැ කියලා කවුරුද කම්ප්ලේන්ට් කරනවද නැහැ. ඊට පස්සේ එයා කියනවා සඳකලුම් you are the right මේක. ඔයා තමයි හරියටම මේක කරලා දෙන්නේ. මම ඔයාව රෙෆර් කරනවා මගේ ඉන්න තවත් අය. මම රෙෆර් කරන්නේ එයාම මට ඔටෝ රෙෆර් කරනවා. මම ප්‍රසන්ටේෂන් එක අවසානයේදී කස්ටමර් කියනවා සර් ඕක ෆයිල් එකකට දාලා මම කියනවා සර් මම ඔයාගේ වයිෆ්ට ෆයිල් එකක් හැදුවා. ඇයි මේක හැදුවේ සඳකලුම්? සර් මගේ වයිෆ්ට මට තියෙනවා පොලිසි 7ක්. මගේ 7ේම බෙනිෆිෂරි මගේ වයිෆ් අවුරුදු 18ක් මගේ ගෙදර ඉන්ෂුරන්ස් ගැන කතා කරනවා. හැබැයි වයිෆ් කවදාවත් මගේ ඉන්ෂුරන්ස් පොලිසියක් අරන් බලලා නැහැ. ඇයි? එයා කියලා. සර් මම ඩෙත් වුණොත් මම මැරෙන්න chance එන්න පුළුවන් පාරවල් වල යනකොට. ඉතින් සර් පෙරවිල්ල මම මැරුණොත් මගේ වයිෆ් දැනගන්න ඕනේ මේකේ ක්ලේම් එක ගන්න. ඒතර එයා දන්නේ නැත්නම් මම අවුරුදු 18ක් වැඩ කරලා මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකේ ක්ලේම් එකක් ගන්න කොහොමද කියලා. ඉතින් සර් මම මගේ ජොබ් එක කරලා තියනවද නැද්ද? ඇත්තටම නෑනේ. එහෙනම් ඔය කියන කතාව නම් දිනේ මගේ සර්ගේ වයිෆ්ට ඕකේ කවර කතාවද? ඇත්තම කතාව. කස්ටමර්ට ඕක කිව්වම දැනෙන්නේ නැද්ද කියන්නේ? ඇත්තටම නම් මේක කියන්නේ. මගේ මම ඉන්ෂුරන්ස් පොලිසි එක අරන් තිනවා වයිෆ් දන්නේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. බබාලා දන්නේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා.
ඉතින් ඒ මොකද දුන්නාම අයි කිසි කතාවක් නැහැ කස්ටමර් ආපහු ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් කරන්න ඕනේ. ඒකට උතනදී ඔය බර්ත්ඩේස් ගන්න එක, විවාහ සමරුම් කරන එක ඔයගොල්ලන් කරන්නේ ඒක ක්ලයන්ට් කෙනෙකුට කතා කරාම UNDP එකේ වැඩ කරපු ක්ලයන්ට් කෙනෙක්. ඒ ක්ලයන්ට් මට කතා කරලා කියනවා මම හවස තමයි කතා කරේ. කළු මම බැලුවා මේ මොකද මට කෝල් එක දෙන්න පරක්කු. අද උදේ බර්ත්ඩේ රයිට්. හවස කෝල් එක දෙන්න පරක්කු. මම වයිදී මම පොඩි වැඩක හිටියා මම මට නමුත් ඔයා දන්නවා මම යන ක්ලයන්ට් හැමදේම කියන දෙයක් තියෙනවා. මම දන්නවා මම කියන එක දෙයක් කරනවා සර් මම මේ ලොකු කොයි හිටියා බර්ත්ඩේ එක දවසට මම කතා කරා. ඒක මගේ ක්ලයන්ට්ස්ලා දන්නවා. හැම ක්ලයන්ට් කෙනෙක්ම දන්නවා. ඊවන් එයාගේ බබාගේ බර්ත්ඩේ එකට මැසේජ් කරියව. මැසේජ් එකක් යවනවා. බර්ත්ඩේ පාස්ටන් නැහැ විශ් කරන්නේ නැහැ. ඒක බර්ත්ඩේ එකට මම කතා කරා. කතා කරලා කියනවා සර් කොහේ හිටියද? හැබැයි ඔබ විශ්වාස කරන්නේ මේ ක්ලයන්ට් ලියව කතාව දන්න කැලු පොලිසිය රිප්සා කැලු දැන් ඔයා මගේ ක්ලයන්ට් නෙමෙයි. දැන් මම ඔයාගේ ක්ලයන්ට් නෙමෙයි. අවුරුදු 7ක් වෙනවා. පොලිසිය එක ගැස්සෙලා. ඔයා මට කරලාත් නැහැ. හැබැයි හැමදාම මට විශ් කරනවා බර්ත්ඩේ. මං කිව්වා සර් පොලිසිය එක කියන්නේ කනත් එකක්. That is called paper. That is called business. But relationship is the best. Relationship එක තමයි වටින්නේ. ඔය කස්ටමර් මට එකම කතාව. ඒක ડોක්ටර් කෙනෙක්ව හඳුනලා දුන්නා. එකම ඒ ડોක්ටර් හරහා මම ගියා රෙෆරල් එක පුදුම පැත්තකට ගියා රෙෆරල් එක ගිහිල්ලා ඒ වෙලේ ලොකු රවුමකට ගියා. ඒ කියන්නේ ඒ කස්ටමර් මට දීපු පොඩි රෙෆරල් එකකට මම ලොකු කමිෂන් එකක් earn කරලා තියෙනවා. හරිද? හැබැයි ඒ කස්ටමර්ගේ ඒ මනුස්සයා මට උදව්වක් නේ කරේ. ඉතින් ඒ උදව්ව මම අමතක කරන්න ඕනේද මුළු ජීවිත කාලේ පුරාවටම. තමයි එයා ගත්ත පොලිසි එක අවුරුදු 2ක් විතර යනකොට එයා ගෙවන එක නතර කළා. ඉතින් එයාට යාර ගෙවන්න කරනවා. මොකද එයා හේතුව එයා වෙන වැඩකට අර්ථකේ බිස්නස් එකකට ඊට සාහතේ YouTube එකට තාම පොලිසියක් ගන්නෙ නැහැ. පොලිසියක් ගන්න ස්ටේටස් එකේ මම කතා කරලත් නැහැ පොලිසියක්. හරි. හැබැයි ගන්නෙත් නැහැ කාගෙන්වත් පොලිසිය. මගෙන් කරපු වෙනස් වෙනින් ගන්නෙ නැහැ. ඒක උඩ බලන්න රිලේෂන්ෂිප් එක පොලිසියක ලැප්ස් කස්ටමර් ලැප්ස් උනොත් අපි අතාරින්න ඕනේද? මගේ ලැප්ස් වෙච්ච කස්ටමර්ස්ලා හැමෝගෙම බර්ත්ඩේස් වල අදටත් මම කතා කරනවා. ඇයි? ඒ කස්ටමර්ට ආදරේ. ඒ ආදරේ නිසානේ මගෙත් එක්ක යා රිලේෂන්ෂිප් එක පටන් ගත්තේ. හරිය නිකන් වයිෆ් එක තියෙන බැඳීම වගේ. මුළු ජීවිත කාලෙම යන්න ඕන. ඒ ඔබ විශ්වාස කරන්නේ දේශපාලනය කරපු හොඳම මිනිස්සයා කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ. කොහොමද? ඔබ විශ්වාස කරන්නේ හැමෝගෙම බර්ත්ඩේ එකට මහින්ද මහත්තයා කෝල් එකක් කරනවා. මහින්ද මහත්තයාගේ චරිතය ගැන මම කතා කරන්නේ නැහැ. දේශපාලනේ මං තිත්තයි. දේශපාලනේ ගැන නමුත් එයාගෙන් ගන්න උලා ලොකුම ආදර්ශය තමයි ওই බර්ත්ඩේ එකට කෝල් එක අදහස්. දේශ ප්‍රාදේශික සභා මන්ත්‍රීන්ට ළඟ හිටියද උන්ට කෝල් එකක් දෙනවා. ඒක මොකටද? බර්ත්ඩේ එකක් තියෙනවා. ඔයාලගේ බර්ත්ඩේ එකක් තියෙනවා. බර්ත්ඩේ එකක් මේක කරා. එන්නේ මේක කරන්නේ මගේ ෆියුචර් බිස්නස් එක. ඔය කස්ටමර් තව ටික කාලයක් ගිහලා මගෙන් පොලිසියක් ගන්නවා. අපෝ ගන්නෙ නේ. හැබැයි යාට කවදාද දවසක තව කවුරුහරි කෙනෙක් ඔලුව ගන්නවා දීචුණු පොලිසියක් ගන්න ඕනේ කියලා ටගිය ටක් ගාලා මගේ නම රෙකමන්ඩ් කරනවා. that is called after sales service එකේ අතුරු ප්‍රතිඵල. right? ඒතර ඔය ඒක දෙයක්. එතකොට අර මං කිව්වාගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නම තැන. and තව වැදගත්ම දේ තමයි client කෙනෙක් කෝල් කරොත් ඔයාගේ ෆෝන් එක rings දෙක යන්න කලින් ආන්සර් කරන එක. ඒක හරියම වැදගත් දෙයක්. සමහරවිට මේ මැනේජර් කතා කරත් ආන්සර් කරන්නේ නැහැ. සමහර client අහනවා කැලුම් මේ ඔබ තමස ෆෝන් එක ළඟ ඉන්නේ කියලා අහනවා. එහෙමම අහන වෙලාවල් තියෙනවා. කියනවා නෑ සර්. ඒ මගේ ප්‍රයොරිටි කරලා තියෙන්නේ ඒ කස්ටමර්ස්ට කතා කරන්නේ නෑ. මං හරි කැමති කස්ටමර් කෙනෙක් මට කතා කරනවා. මොකද මම කතා කරන කස්ටමර් දන්නවා ටිකක් කියලා නෝමල පොලිසිය විතරයි මොනසේ ඉඳලා දන්නේ. ඊඳ කස්ටමර් සමහර එහෙම ඉඳලා කතා කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. කතා කරොත් ඒ කස්ටමර් දන්නවා. එයාට කතා කරන මොනවාන්නේ කස්ටමර්ට ඒ ටික හරියට කම්ප්ලීට් කරගෙන යනවා. ඉතින් අපි කියන්නේ මම කියන්නේ සර්විස් එක කියලා කියන ඔය වගේ දෙයක්. ඉතින් කස්ටමර් මොකද මම හැම කස්ටමර්ස්ලා 1000ක් ඉන්න පුළුවන්. මම මගේ කස්ටමර්ට කියන්නේ මෙච්චරයි. ඔබට කස්ටමර්ස්ලා මට කස්ටමර්ස්ලා 1000ක් විතර ඉන්නවා. හැබැයි මගේ කස්ටමර්ට ඉන්නේ මම විතරයි. හරි නේද? මම මේ කියන කතාව. ඔබට කස්ටමර්ස්ලා 1000ක් ඉන්නවා. ඔබගේ පවුලට ඉන්නේ ඔබ විතරයි. ඒක තමයි වැදගත් දේ. ඒකට මොකම තමයි මගේ කස්ටමර්ස්ලාට කියන්නේ. ඔබට කස්ටමර්ස්ලා 1000ක් ඉන්න පුළුවන්. හැබැයි මොන වැඩ තිබ්බත් ඔබගේ කස්ටමර්ට ඔබ කස්ටමර් ඔබට කෝල් එක දෙන වෙලාවදී ඔයා ඔන් කෝල් ඉන්න ඕනේ. මම හැම වෙලෙම ඔන් කෝල් ඉන්නේ. මගේ ෆෝන් එක හැම වෙලෙම ඔන් කෝල් තියෙන්නේ. ඔන් කෝල් ඕනම වෙලාවක ආන්සර් කරනවා client කෙනෙක්ගේ දෙයක් ආන්සර් කරන්න බැරි නම් මැසේජ් එකක් දාලා යවනවා. සර් පැය දෙකක් දෙන්න මට I will contact you after 2 hours. presentation එකක් කියන්නේ පැය එකමාරයි. ඉවර වුණාද ආපහු කෝල් කරා. කස්ටමර් දන්නවා මේක අනිවාර්යෙන් පැය දෙකක් එකතුමට ගන්නවාමයි කියලා කෝල් එකකට හරි මොකද අත්‍යවශ්‍ය වැඩ දෙකක් තියෙන මැසේජ් එක යවුවන් පස්සේ. ඉතින් ඕක තමයි මම කරන සර්විසින් එක. ඒත් එක ඔය කස්ටමර්ස්ලාගේ තියෙන සමහරකට මේ හරි වැදගත් දෙයක් කස්ටමර්ස්ලාට කතා කරන්න. මොකද අපි සමහරකට පොලිසිය එකක් දාලා කිසිම කස්ටමර්ස්ලාට කතා කරන්නේ නැහැ. අපි කතා කරලා සුවදුක් කහන එක පොලිසිය කියන්නේ කතා කරන්නේ නෙමෙයි. කොහොමද? සර් හෙල්ත් එක මේන්ටේන් කරනවාද?
මේවා අහන්න ඕනේ. ඇහුවාම තමයි කස්ටමර්ස්ලා අපිත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු අපිත් එක්ක ජීවත් වෙනකොට අපේ බිස්නස් එක අපි දන්නේම නැතුව ඔටෝ ග්‍රෝ වෙනවා. ඒ වගේ එකක් කියලා කියන්න අමාරුයි ගේෂන්. මම මේ වාට මේ කිව්වේ මෙයින් දෙක තුනක්. ওই දෙක තුන උගලන් වාලෝ වුණොත් මම දන්නවා මේ ඊට වැඩි දේවල් ටිකක් හොයාගන්න. ඉතින් ආෆ්ටර් සේල්ස් සර්විස් එකට තව තියෙන ගොඩාක් ක්‍රම පාවිච්චි කරන මම ඔය කිව්වේ බොහොම පොඩි ක්‍රම දෙක තුනක් විතරයි. තව පාවිච්චි කරන ගොඩාක් ක්‍රම තියෙනවා ආෆ්ටර් සේල්ස් සර්විස් එකට. ඒවා මම හිතන්නේ මේ කියන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ ක්‍රම දෙක මම හිතනවා ඇති කියලා ක්‍රිෂන් නම් ප්‍රශ්නයි. thank you සඳකන්. හරි. සඳකන් thank you. මම හිතන්නේ මේ කිෂාන් අහපු ප්‍රශ්න ආයතනයටත් සෑහෙන වැදගත් උත්තර ටිකක් වා දුන්න මේ ප්‍රශ්නේ තුල. වෙලාව 8:54යි. තව එක ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නම්. මොකද මට සඳකලුන්ගේ වෙලාව ඊට වඩා ගන්න මට හිතෙන්නේ නැහැ. තව එක ප්‍රශ්නයක් කෙනෙක්ට අහන්න අවස්ථාවක් දෙන්න අවස්ථාවක් කවුරු කෙනෙක් ගන්නවද? සඳකලුම් අර මේ කස්ටමර් නීඩ් එක කස්ටමර් ගැන කස්ටමර් හඳුන්වලා ගන්න අර ක්වෙස්චන් 5 පොඩ්ඩක් අපිට කියන්න. ඒක කියන්නේ අපහසු විදිහට නමුත් ඒක කිව්වොත් එහෙම මේක කරන්න බැරි යනවා. ඒක අපි අපේ කවුරුහරි කෙනෙක් ගලපලා කියයි ඔයාගේ මොකක්ද කන්ටිනියස් එකක් කියලා. ඇත්තටම මේ ඉස්සර කියන්නේ මම මේ දැන් අපි කස්ටමර් ක්වෙස්චන්ස් කරන්න බෑනේ අපි ගියාම අහන ප්‍රශ්න ගොඩ තියෙනවා. අහන ප්‍රශ්න මම සමහරවිට මට ඉස්සර 10ක් 15ක් විතර ඇහුවා. හැබැයි මේ ප්‍රශ්න ඇහුවාම මට තේරෙනවා මේ කස්ටමර්ත් මේකට එපා වෙනවා. එතකොට මම කස්ටමර් ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා කියන්නේ සර් 5යි අහන්නේ 5ට වැඩිය අහන්නේ නැහැ. හැබැයි ඒ අහන 5 මට උපකාරී වෙනවා මගේ ප්‍රසන්ටේෂන් එකට. කොහොම කියලා පටන් ගත්තාම එයා මේ 5ට එයා හරි කැමැත්තෙන් මේ 5ට උත්තර දෙනවා. ඔසල ප්‍රශ්න පහ ඔයගලන්ට මේ ප්‍රශ්න පහ කැමති ඕන විදිහට අකුර ගන්න පුළුවන්. දැන් මම මේ ප්‍රශ්න පහ ඔයගලගෙන් මම කියන මම මොකද මේක අහන්නේ මම කියන්නේ මොකද අහන්නේ කියලා මම අහන ප්‍රශ්න පහ කියන්න. කස්ටමර්ගේ වයස අහනවා, මැරිඩ් අන්මැරිඩ්ද කියලා අහනවා. ඔයගලන් කියන්නේ සරල ඒවා කිය. බබාලා ඉන්නවද නැද්ද කියලා අහනවා. working experience එක අහනවා. insurance policy එකක් තියෙනවද නැද්ද කියලා අහනවා. ඒ පහ විතරයි මම අහන්නේ. හරිද? ඔය පහ අහුවහම මට මේ පහ තුලින් එයාගේ තියෙන සම්පූර්ණම ඕපන් කරන්න පුළුවන් එයාගේ තියෙන සම්පූර්ණම අපි කියන්නේ මොකක්ද අපි කලින් වගේ එයාගේ තියෙන එයාව සම්පූර්ණ ඕපන් කරන්න පුළුවන් ওই ප්‍රශ්න පහයි. හරි ලස්සනට ඕපන් වෙනවා ওই ප්‍රශ්න පහක් වань. ওই ප්‍රශ්න පහේ තියෙනවා එක එක ගුණ තියෙන මේ සරල ප්‍රශ්න පහක් මේ අහන්නේ කියන්නේ. හැබැයි ওই ප්‍රශ්න පහ තුල තියෙනවා කස්ටමර්ට හරි ප්‍රොඩක්ට් එක මොකද්ද යාට දෙන්න ඕන ප්‍රොඩක්ට් එක කොහොමද මම ඇතුළට රින් ගන්නේ කස්ටමර්ගේ කොහෙන්ද මම කස්ටමර්ගේ ලූස් පොයින්ට් එක එළියට ගන්නෙ මේ කියන පහ හරියටම තියෙනවා ඔය කියන ප්‍රශ්න පහ ඇතුළත. ඔහොම ගිහිල්ලා මම ප්‍රශ්න පහක් අහපු මම උදාහරණයක් කියන්න. ඕගලන්ට මම උදාහරණයක් කලින් කියලා ඇති. නිට්ටයුන්ගේ මම එකපාරක් ප්‍රසන්ටේෂන් එකට ගියා. පළවෙනි වතාවට මේ කස්ටමර් හම්බෙන්න ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එක කළා ඔය ප්‍රශ්න පහ ඇහුවාම කස්ටමර් අන්තිම ප්‍රශ්නෙට කිව්වා කැලුම් මට ඉන්ෂුරන්ස් තියෙනවා. කියලා ඉන්ෂුරන්ස් තියෙනවා කියලා කිව්වා. හැබැයි කිව්වේ නෑ මොකක්ද තියෙන්නේ කියලා. හරිද? ඉන්ෂුරන්ස් තියෙනවා කියලා විතරයි කිව්වේ. මම කිව්වා හරිස ඕකේ. ඊට පස්සේ මම ප්‍රසන්ටේෂන් එක කරගෙන යනකොට පැය භාගයකට පස්සේ මට ඉන්ෂුරන්ස් පොලිසිස් තියෙනවා. තියෙන්නේ පුතා ඔයගලන්ගේම කම්පැනි එකේ පොලිසි 7ක් තියෙනවා. 7ම තියෙන්නේ අය එකේ. දැන් කියන්න මට 8 වෙනි පොලිසි එක දෙන්න පුළුවන් හේතුව මොකක්ද? හරිද? දැන් මම ප්‍රශ්න පහ අහපු නිසා තමයි එයා මට අර මගේ ප්‍රසන්ටේෂන් එක මැද්දෙන් නතර කළා මට අර උත්තරේ කිව්වේ. පුතා මේ මට පොලිසි එකක් තියෙනවා ඒ අය එකේ. හැබැයි පොලිසි 7ක් තියෙනවා. 7ම ඇක්ටිව් 7ෙම ගත්තේ මම ඒ අය එකෙන්. හැබැයි එක ඒජන්ට් කෙනෙක් නෙමෙයි ඒජන්ට්ලා කීප දෙනෙක් ඉන්නවා. මට කියන්න 8 වෙනි එකේදී මම ඔයාලට මොකද්ද දෙන්නේ? දැන් මම මේ ප්‍රශ්නේ අහුවේ නැත්තම් යාමර කියන්නේ අතරතුරේ මම කිව්වා හරි සර් එහෙනම් මම ප්‍රසන්ටේෂන් එක නතර කරනවා අර 7ම මට පොඩ්ඩක් ගෙනල්ලා දෙන්න. ගෙනල්ලා දුන්නා පස්සේ 7ම go through කරලා මම ආපහු මුලින්දලා ප්‍රසන්ටේෂන් එක පටන් ගත්තා. මොකද එයාගේ අර ඉතුරු ප්‍රශ්න අහපු 4 ප්‍රශ්න තියෙනවනේ. ඔය 4න් අහපු ප්‍රශ්න තිබිච්ච ලූස් පොයින්ට් එක මට උපකාරී වුණා අර පොලිසි 7 අහපු විස්තරත් එක ගලපන්න. ඒ පොලිසි 7ේම තියෙන විස්තර ටික ඔක්කොම ටික විනාඩි කිහිපයක් ඇතුළත ඔක්කොම ටික එළියට අරගෙන අර ලූස් පොයින්ට් 4ට ගැලපුවා. එයාගේ වයිෆ් ડોක්ටර් කෙනෙක්. එයා මාස් හොල්ඩින් එකේ වැඩ කරන DGM කෙනෙක් right. හිතන්න ඒගොල්ලන්ගේ ඉන්කම් එක කොහොමද කියලා. ඒතර ඒගොල්ලන්ගේ ලොකු ඉන්කම් එකක් තියෙනවා. හැබැයි ඇත්තටම කිව්වොත් පොලිසි 7ම ලූස්. පොලිසි 7ෙන්ම රින් ගන්නවා.
අන්තිමට රිංගපු පාර 8 වෙනි පොලිසි එක දුන්නා. 4,59,600 ගානක ප්‍රීමියම් එකක් ආවා. කස්ටමර් එදා තමයි මාව දැක්කේ. ඊළඟ දවස් දෙකකට ඊළඟ පහුවෙනිදා උදේ වෙනකොට මම කිව්වා කැලුම් කොටේෂන් එක හදන්න ලක්ෂ 5 ආදපු ගානට කියලා. හදලා ඒ කොටේෂන් එකද ඊළඟ සතියේට ආපහු වෙන්න කියලා පොලිසි එකට කිව්වා සල්ලි. ඒ කිව්වෙත් මගේ account එකට තමයි ක්ලයන්ට් සල්ලි දෙන්නේ. එපා කියන්නේ account එකට සල්ලි දැම්මා. මේ සල්ලි දාලා මේක ස්ටාර්ට් කරේ 2019 අවුරුද්දේ. අවුරුදු දෙකක් කොවිඩ් ආවා. 50% ඒගොල්ලන්ගේ මාස හෝල්ඩින් එකේ සැලරි එක අඩු කළා බලන්න. හැබැයි කස්ටමර් පොලිසි එක නෙමෙයි නතර කළේ. පොලිසි එක අදරත් කන්ටිනියු වෙන්නේ හත් සර්විස් එක දෙන්නේ මම. ඒතුව concept එකේ තියෙන powerful එක. ඒ deep concept එක. එතකොට ඔබට concept එකක් ඇතුළට එන්න නම් ඔබ concept එකකට මේ business එක sell කරන්න නම් ඔබ customer ගේ අතුලාන්තරේ යන්න ඕනේ. අපි දැන් මොකද කරන්නේ ඒගොල්ලෝ මේ මම හැමෝටම කියන්නේ ඉතින් අපි කරන්නේ අර product එකක් තමයි කියලා විකුණන්නේ. ආන්සර් අපි ළඟ හොඳ investment plan එකක් තියෙනවා. මෙන්න මේක තමයි හොඳ plan එකක් short term මේක විකුණන්න පුළුවන් සර් කියලා ගිහලා customer දෙක් කියලා කතා කරනවා. අපි ළඟ තියෙන හොඳ medical plan එකක් කතා කරනවා. හැබැයි ඇත්තටම customer ඒ වෙලාවට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. මට පොඩි වෙලාවක් දෙන්න ඔයාලට කතා කරන්න. කතා කරාම තේරෙනවා ඇත්තටම මේ මනුස්සයාට ඕන මෙඩිකල් එක නෙමෙයි. හැබැයි අපේ පෙරත්ත කිරීමට මෙඩිකල් එකක් අරගන්නවා. අවුරුද්දක් දෙකක් යනකොට පොලිසි එක නතර වෙනවා. කස්ටමර් අරගන්නේ කස්ටමර් ඕන විදිහට නෙමෙයි. මතක තියාගන්න. ප්‍රොඩක්ට් කියලා කියන්නේ ප්‍රී ඩිසයින් කරපුවා. හැම වෙලෙම ප්‍රොඩක්ට් කියලා කියන්නේ ප්‍රී ඩිසයින් කරපුවා. මේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ගේ නීඩ් එකට මැච් කරන්න මැච් කරොත් විතරයි මේක දිගටම යන්නේ. නැත්තම් මේ ඩිසයින් කරපු ප්‍රොඩක්ට් එකේ කිසි වැඩක් වෙන්නේ නැහැ. මේ ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරලා තියෙන්නේ ඒක ප්‍රී ඩිසයින් කරලා. ඒතර මේක කස්ටමයිස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. දැන් බලන්න හැම ෂොප් එකක දැන් හමීඩියා ගන්න හමීඩියා ෂොප්ස් වල ඕනම ෂොප් එක ෂර්ට්ස් තියෙනවා. මේ ෂර්ට්ස් තියෙනවා එක එක જાති. 15 මාර තියෙනවා 16 මාර තියෙනවා 17 මාර තියෙනවා 14 මාර තියෙනවා 14 තියෙනවා එක එක සයිස් කොලර් සයිස්. දැන් ඕගලන් දැකලා තියෙනවද මේ කොලර් සයිස් එකේ 15 මාර ඇතුලේ තියෙනවා ස්ලිම් ෆිට් එක රෙගියුලර් නන් ෆිට් කියලා. ඒක ඇතුලේ වෙරිෆිකේෂන්ස් යනවා. ඇයි ඒ? හරිම කස්ටමර් දැන් මම අදින්නේ 15 මාර ස්ලිම් ෆිට් white shirt vantage එක. කිව්වහම අර එතනට ගිහිල්ලා කියපු ගමන් මගේ වෙලාව අඩුයි මගේ කොලර් සයිස් එක දන්නවා සෙන්ටිමීටර් මෙන්න මේ ගාන කිව්වම ලෙන්ත් එකේ සයිස් එක කිව්වම හරිම ෆිට උන් ෂර්ට් එකකින් නේද දෙනවා. ඊට පස්සේ මම එයාගෙන් තමයි ගන්නෙ කියලා. ආපහු ආයි කියන්න ඕනේ එතන එක්කෙනෙක් මම ගන්නේ හැම කිරිබල්ගොඩේ. එතන ඉන්නවා එක බොයි කෙනෙක්. එයාට කිව්වහම ෂර්ට්ස් තියෙනවා නම් කතා කරමුද කියලා. මොඩස් වලට ගෙන්නන්නේ. කියලා කිව්වම කතා කරන සමෙන් ඇවිල්ලා දෙනවා කියලා ගිහලා අරගෙන එනවා. ඒත් මම කියන්නේ ඕගලන්ට අර වගේ කස්ටමයිස් සොලියුෂන් එකක් දෙන්න බලන්න. මොකද හැම වෙලේම ප්‍රොඩක්ට් එක කස්ටමයිස් කරන්න පුළුවන් වෙන්නේ ඔබ කස්ටමර් හොඳට ආහාර උත්සන දැන් මගේ මේක මේ පහක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් මේක තුළ තව ප්‍රශ්න අහන්න. ඔබ හිතනවා නම් මේ ප්‍රශ්න අහන්න ඕනේ කියලා හැම වෙලේම ප්‍රශ්න ක්‍රියේට් කරලා හරි කමන්නේ අහන්න. ඇහුවාම ඔයාලට කස්ටමර් ලස්සනට ඕපන් වෙනවා. ඕපන් වුණාම ඔයාලට ප්‍රොඩක්ට් එකක් ගෙන්න ලේසි. පොලිසි 10ක් තියෙන කෙනාට 11 වෙනි පොලිසි එකක් දෙන්න ලේසි. උදාහරණයක් එක මම සරල උදාහරණයක් කියනවා. බලවර්ධන කියලා චරිතයක් ඔයගොල්ලන් අහලා ඇති. දැන් ඇහෙන්නේ නැහැ චරිතය. සෙලින්කෝගේ අධිපතිතුමාට ගිහිල්ලා ඉන්ෂුරන්ස් එකක් විකුණනවා. සෙලින්කෝගේ අයිතිකාරයා. හිතන්නකෝ සෙලින්කෝගේ අයිතිකාරයට මොන ඉන්ෂුරන්ස් පොලිසිස්ද? ඉන්ෂුරන්ස් නැතුවට නැහැනේ. ලලිත් කොතලාවල් මහත්තයාට ඉන්ෂුරන්ස් පොලිසි එකක් විකුණන විදිය අහන්නකෝ බලවර්ධනනේ. නීඩ් ඇනලයිසිස්. බැලුවා මොකද්ද නීඩ් එක දෙන්න පුළුවන් හොඳම සොලියුෂන් එක රින්ගුවා එතනින් දැම්ම සොලියුෂන් එකක් මිලියන ගණනක පොලිසි එකක්. ඉතින් මම මේකයි කිව්වේ කස්ටමර් දිහා බලාගෙන ඉඳලා කස්ටමර්ගෙන් තොරතුරු අහලා හරි තොරතුරු එළියට ගත්තාම ඔයාලට හරි ලේසි ක්ලයන්ට් එක ප්ලග් වෙන්න. ප්ලග් වුණායින් පස්සේ කස්ටමර් ගත්තේ කාගේ සොලියුෂන් එකද? මගේ සොලියුෂන් එක නෙමෙයි. කස්ටමර්ගේ සොලියුෂන් එක අරන් තියෙන්නේ. එතකොට කස්ටමර්ගේ පොලිසි එක ලැප්ස් කරනවද? ජීවිතේට ලැප්ස් කරන්නේ නැහැ. හැමදාම ප්‍රීමියම් එක ගෙවනවා. ඇයි ගෙවන්නේ? මට ඕනේ හින්දා නෑ. කස්ටමර්ට ඕනේ හින්දා. ඇයි කස්ටමර්ට ඕනේ හින්දානේ කස්ටමර් ප්‍රොඩක්ට් එක අරගත්තේ. ඉතින් ගත්ත ප්‍රොඩක්ට් එකේ අධිකරණයටම ගෙනියනවා. ඊට පස්සේ මම නිකන්සාරට අර මම ගත්තනේ මං අර කියන අහපු ප්‍රශ්න ටික තියෙනවා. ওই ප්‍රශ්න ටික මාර වැදගත්. ওই ප්‍රශ්න ටික මම ලියන්න. මගේ හැම කස්ටමර් කෙනෙක්ට මම කරන ප්‍රසන්ටේෂන් වලින් මම එකතු කරගන්න. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. ඒ කස්ටමර් පොලිසි එක කරලා නැතත් දැන් මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරොත් උගලන්ට ස්ක්‍රීන් එකේ තියෙනවා මේ මම ඔන්ලයින් ප්‍රසන්ටේෂන් කරපුවා 1000කට එහා මම එකතු කරගත්තා. නමත් නේද? ඇයි මම ඒක එකතු කරන්නේ කියලා දන්නවද? තව අවුරුද්දකින් දෙකකින් කස්ටමර්ගේ නීඩ් එක පත්තු වෙනවා. ඒ පත්තු වෙන වෙලාවට කස්ටමර් මට කතා කරලා කියනවා සඳකලු මම පොලිසි එක මට ගන්න ඕනේ. ගන්න ඕනේ කරපු ගමන් මම කරන්නේ ටග් ගාලා සර්ච් කරලා පෙන්නනවා කස්ටමර් සර් අපි එදා කතා කරපු ප්‍රසන්ටේෂන් කොලින් මම ළඟ තියෙන මේ තමයි වගේ දැන් ටික දැන් කොහොමද ඔයාලා ඉන්නවද? තාම
මොනවාද වෙනස් වෙලා තියෙන ඩිසිග්නේෂන් එක කොහෙද ඔය අර විස්තර තුන ලින්ක් කරාම මේ කස්ටමර් ගන්නවා මේ මොනසෙට හරි මොනසෙ ටිකක් ගන්න ඒ අර කොහොමද ටික ගන්න ඒක තමයි මේ ප්‍රොජෙක්ට් ඔය ඇනලයිස් කරාම ඔයගොල්ලන් හිතන්නේ කස්ටමර් ගේ දැන් බබාලා අහනෝනේ බබාලා නිකන් ඉන්නවද කස්ටමර් ගේ නෑ බබාලා ඇහුවා පස්සේ තව අහන ඒවා තියෙනවා ඇත්තට මම ඒවා ගැන කියන්නේ ඒවා තව අහන ඒවා තියෙනවා ඉතින් ඒවා ඇහුවා ඩුප්ලිකේට් විතර අනවල ඒක කමි පිස්සෙක් නෙමෝගින් එක්ස්පීරියන්ස් එකක් අහන්නේ නෑ අහන්න ඕනේ හේතුවක් තියෙනවා ෆියුචර් රෙෆරල් ෆියුචර් මේ පස්සේ කනෙක්ෂන්ස් මේ ඔක්කොම සම්බන්ධ වෙනවා මේ වගේ එක්ස්පීරියන්ස් එක හරහා මම කියවලා තේරුණා දැන් නෑ ඔයාලා මේ ඉන්ෆ්ලුවෙන්ස් මොන ඒ කම්පැනිස් වල මේ මොනසේ වැඩ කරලා තියෙනවා අපි දන්නේ නේද සමහරට අපේ මේ බිස්නස් එකට මේ කියන්නේ ලස්සනට කනෙක්ට් කරන්න පුළුවන් එක පොඩි නමක් මතක් කරගන්න ඊපස්සේ ඔයා මේ අවුරුද්ද එච්චරක් කරලා මම ඔය වැඩ කරලා තියෙන දැන් කොහොම අහස මේ අරේම දන්නවද අරේම සඳකල ඔයා ක්ලයන්ට්ද නියමයි ඔය මොනසාර ජීවිතේම පොඩ ගන්න ඔයා එන තුනද අන්න කනෙක්ෂන් එක කනෙක්ට් වෙන්නේ ඔයා අහන ප්‍රශ්න ඔයා කැමති විදියට අහන්න හැබැයි අහන ප්‍රශ්න ටික හරියටම නම්බර්ස් වෙන්න දැන් 5යි 6යි නම් 6 10යි නම් 10 කස්ටමර්ගේ නම්බර් එක කියලා පටන් ගන්න අහන පහ ස්පෙસિෆික්ලි අහන්න ඒ අහන පහ ස්පෙસિෆික් ඒ අහන පහ ගොඩක ගන්න එපා ස්පෙસિෆික්ලි අහන්න ඒ අහන පහ යට පේන්න ලියන්න ලියලා ඔයා ඒ අහන පහෙන් ඔයාගේ කස්ටමර්ගේ නීඩ් එක ඇනලයිස් කරලා දෙන්න අහන ප්‍රශ්න පහෙන් නීඩ් එක ඇනලයිස් කරන්න ඒකට හරි අමුතු ඒක ප්‍රැක්ටිස්ම කරන්න ඕන ඒ නීඩ් එක ඇනලයිස් කරලා පෙන්න පර්සිස්ටන්සි ඔය 95 99 තියෙන වෙන තියෙන 99කට 90කට එහා තියෙන මේ බෞද්ධ වරුදු ගණනාව සමහර කස්ටමර් පොඩි පොඩ්ඩක් කස්ටමර් පැට පලාට ඉන්න එක මේක දිගරා ඒක ඉතින් මාර්කට් එකේ උදව් කරගෙන ආන ප්‍රශ්න පහසා ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ ඔයා කරන දේවල් පස්සේ මේක හරි අමාරුයි බැරි නෑ හරි අමාරුයි මොකද මේ ප්‍රැක්ටිස් කරගන්න සමහරට ඉරක්කෝද හැබැයි ලස්සනට පොලිසි එකක් දෙනවා කස්ටමර් පොලිසි එකක් ගන්නවා ඒ පොලිසි එක කිසි කරදරයක් නෑ ඇයි කස්ටමර් ලස්සනට කියනවා ක්ලේම් එකක් ගන්න ගියාම කිසි කරදරයක් නෑ කම්ප්ලේන්ට්ස් නෑ ලස්සනට මේ පොලිසි කරනවා ඒ විතරක් නෙමෙයි මේ පොලිසි එක ඉවර වෙනකම් මේ ක්ලයන්ට් මේ පොලිසි එක ගෙනියනවා මොකද මතක තියාගන්න මේ බිස්නස් එකේ කස්ටමර් මේ පොලිසි එක ඉවර වෙනකම් ගිහිච්චොත් තමයි කස්ටමර් ප්‍රොෆිට් මට ප්‍රොෆිට් මගේ කම්පැනි එකට ප්‍රොෆිට් කරන මේ පොලිසි එක ඉවර වෙනකම් ගිහිච්චොත් අතරතුරේදී නතර ඉස්සරහට කරගෙන ගලයි මම නතර කළා අත වලට පොලිසිය දාන්න රිලේ ට්‍රේන් සහ ගන්න නම්බර ඒ දෙයට කරන්නත් එපා තීරුම් ගලියම් කරලා තියෙනවා මතර දැන් බිස්නස් එක ලස්සනට ස්මූත්ලි යනකොට කස්ටමර් දන්නව නැතුව ඔයාව රෙකමෙන්ඩේෂන් කරනවා ඔයාගේ සිස්ටම් එක විදිහට යනවා ස්මූත්ලි ආමේෂය 99.4% වැකියුම් එකක් තාම ලංකාවේ තියෙනවා ඔබ මම තරඟ කරන්නේ ඉන්ෂුරන්ස් පෙනෙට්‍රේෂන් එක මේ 100%කට වැඩි අඩු මේ රටේ බිස්නස් එකට. තව ඕන තරම් ඉස්සරහට කරන්න පුළුවන්. තාම ක්ලයන්ට්ස්ලා ඉන්නවා කතා කරන්න. ඔබ නම් ක්ලයන්ට්ස්ලා නැහැ කියලා ඒක පුළුවන්. තාම ඉන්නවා ක්ලයන්ට්ස්ලා කතා කරන්න. ඉතින් විනෝලේ මේ කතා කරපු මේ ඔය
කියමු ප්‍රශ්නේ පොඩ්ඩක් මම එළියට ගිහලා මේක කිව්වේ. මොකද අපි හිතන් ඉන්නකොට කස්ටමර්ස් ඉවර වෙයි අනේ අර ඉන්ෂුරන්ස් කම්පැනි කල්ලලා මේ කස්ටමර් ළඟට දන්නේ නැති. අපිට තියෙන එකම දේ තමයි අපි හරිය හැදාලා මේක හෙව්වොත් අපිට මේක හරි ලේසි. ඉතින් මේ අර මම මුලින් අර අහපු ප්‍රශ්න පාවනා තමයි මේ හිතන්නේ ඉවර කරේ. නමුත් මේ ප්‍රශ්න අමන්ට කාලෝචිත විදිහට හදාගෙන ඊමනක් තියෙනවා අලුත් දෑ හිතින් නැති වුණොත් මේ ඔළුව මලකඩ කනවා. ඒ ඉන්න දේ හිතන්න අලුත්ෙන් ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද කියලා හිතන්න. මට සමහරවිට මම කරන්නේ අකින් පටන් ගන්නවා ප්‍රසන්ටේෂන් එක ආපහු මොල් ප්ලේ කරලා. එතකොට බෝරින් වෙන එක නතර වෙනවා. ඒ සීරියස්ලි රයිට්. එතකොට ඔයා හැම වෙලෙම කරන දේක් අනිත් පැත්තට බලලා ඔයාට ඒක නැවුම් බවක් වෙන්නේ. ඒකද මේ ප්‍රසන්ටේෂන්ස් වෙනස් කරන්නේ. හැම වෙලෙම වෙනස් කරා. හැම වෙලෙම වෙනස් කරලා එන්ටර් වෙන විදිහ හරිම වැදගත්. කස්ටමර්ගේ හැපි මූඩ් එක තියාගන්න එක මේ ප්‍රසන්ටේෂන් එකේදී හරිම වැදගත්. කස්ටමර්ගේ මූඩේ බෝරින් එකක් එනවනම් එහෙම නොවන විදිහට ඔයා වගේ ප්‍රසන්ටේෂන් එක හදාගන්න. ඒකට තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඒක එක පොලිසි එකකින් දෙකකින් ගේන්න බෑ. එක පොලිසි එකකින් දෙකකින් ගේන්න පුළුවන්. හයි වැලියු ඉන්කම්. ඔබ පොලිසිස් කරනකොට ඔයාට තේරෙනවා ඔයා කස්ටමර්ස්ලාත් එක්ක විසිට් කළා තමයි අර පොලිසි එකක් ගේනකොට ඔයා උඩට පදම් වෙලා. අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. අහන ඕන ප්‍රශ්නකට ඔයාට කස්ටමර් කරකවන්න පුළුවන්. රයිට්? අන්නේ එහෙම විදිහේ කියන්නේ පරිපූර්ණ සේල්ස්මන් කෙනෙක් වෙන්න එහෙම මට එකම ප්‍රොඩක්ට් එකක් සෙල් කරන සේල්ස්මන් කෙනෙක් වෙන්න. ප්‍රොඩක්ට් 10ද කොයි දීලා තියෙනවා අපි එක සූට් එකේ දෙනකොට 10න් වලදී කරන්න. ඔබ විශ්වාස කරන්න මේ වෙනකොට මම ඉන්ගෙෂන් ප්ලෑන් දීලා තියෙනවා. සුපර් ප්‍රොඩක්ට් දීලා තියෙනවා. සුපර් ෆ්ලෙක්සිබිලිටි දීලා තියෙනවා. එතකොට ස්මාර්ට් පෙන්ෂන් දීලා තියෙනවා. හෙල්ත් තියෙනවා. මම ලියන්නේ අර ස්මාර්ට් පෙන්ෂන් ප්ලස් කියලා එකක් තියෙනවානේ පොඩි පොලිසි එක. ඒක ලියන්නේ නැහැ. ඔය හතම දීලා තියෙනවා මේ වෙනකොට මගේ ප්‍රොඩක්ට් සූට් එකේ මේ ජනවාරි මාසෙ දීලා මේ වෙනකොට. කියන්නේ පොලිසි 20ක් මේ වෙනකොට මම ලියලා තියෙනවා. ඇහෙන්නේ කස්ටමර් ළඟට ගියාම මේක මේ යුද්ධයක් කරනවා වගේ අපි ප්‍රොඩක්ට් හරියට මම අතම දැනගත්තාම හරි ලේසි ගනුදෙනු කරන්න. ඒනොලේ මම හිතනවා මේ කාරණේ ඇති කියලා නේද? ඔව් සඳකල මේ හරි සඳකල කරමු මම සඳකල තප්පරයක් ඉන්න මම හිතන්නේ මේ ප්‍රශ්නේ තුල ඔයාගේ ලොකු දෙයක් එළියට ආවා. ඉතින් තව ගොඩාක් දේවල් තියෙනවා අපිට අද දවසේ ඔක්කොම සඳකලුන්ගේ මේ තියෙන දේවල් අපිට මේ එහෙම පොඩි වෙලාවක් ඇතුළත ගන්න බෑ. මම හිතනවා මේ වෙලාව තුල අපි ගත්ත දේවල් සඳකලුම් වාට උපිනක් හරි වාගේ නිර්ලෝභීකම මේ වාගේ හියුමන් බීන් එක කොච්චර මතු වුණාද කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි. ඉතින් ඔයා ආලෝකයටම යන්නේ මේක හින්දා වෙන්නේ නැති. ඔයා මහන්සියක් බලන්න නැතුව ඔයා හදවතින්ම අපේ සුප්‍රීම ඒජන්සි එකේ සියලු සමාජිකයන්ට ඒ දැනුම ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරා හරීම නිර්ලෝභීව. ඉතින් ඒක මම දන්නවා හදවතින් දුන්න දෙයක්. මේ ස්ක්‍රීන් එකේ වැටෙන හાર્ට් වලින් එක පේනවා. ඉතින් මම වෙලා ගන්න නැහැ සඳකලුම්. ආයි දවසක හම් වෙන බලාපොරොත්තු වෙමින් මම හිතනවා ඔයාලට තෑන්ක්ස් කරන්න මෙතන අවස්ථාව දුන්නොත් අපේ සීනියර්ස්ලා ඉවර කරන්න වෙලාව යනවා. ඒකින්ද මම ඒ අවස්ථාව දෙන්නේ නැහැ. හරි. ඒක මම දන්නවා. ඉතින් ඒ අපි හැමෝගෙම සුන්දරම ඩ්‍රීම් එක ඔයා අර TOT 50 හරි ඒකට අවුරුදු 50ක් යනවා කියලා දන්නවා. ඒක ස්ටාර්ට් කරන දවස මගේ නම් එහෙම එකක් තියෙනවා. මම හරි ආසාවෙන් ඉන්නේ. ඒක ඔයා ස්ටාර්ට් කරනකම්. එච්චරට ඔයා ගැන ඔයා විතරක් නෙමෙයි අපි හැමෝම බලාගෙන ඉන්නවා. Thank you සඳකලු. හරි. Thank you so much. Thank you so much විනෝදේ. Thank you. Thank you මේ විතර 50 හැමෝටම thank you very much. මේ වෙලාවදී මට දීලා මේ ඉතාමත්ම සාවධානව අහුම් සම්දුන්නට. ඉතින් මම හිතනවා යම් කිසි දෙයක් ඔයගලන් ගන්නද කියලා. ඒ ගත්ත දෙයට බොහොම ස්තුතියි. මම අහුම් කන්දුන්නට ඔයගලන්ට වැඩිය මම මොටිවේටඩ්. තව කෙනෙක් කස්ටමර් ප්‍රසන්ටේෂන් එකක් දුන්නොත් මම ආවෝ ඉවරනකම් ප්‍රසන්ටේෂන් එක කරන්න ලෑස්ති පැයට එකක් තුනක් යනකම්. ඒක මම කියන්නේ මේ හැමෝම මේ වගේ හොඳට ඉන්න ඇක්ටිව්ලි ඉතින් කරන බිස්නස් එක ඉතාමත් හොඳට සත්භාවයෙන් යුක්තව කරන්න. මොකද මේ අපි කරන බිස්නස් එක දැලිපියෙන් කිරි කනවා වගේ බිස්නස් එකක්. හරි අමාරුයි. පීය කැපෙන්නේ නැතිවක් කන්න ඕනේ, කිරිත් කන්න ඕනේ. ඒ හින්දා සමහරට කිරි කාලේ ඉවරන් පස්සේ
තොල කැපිලා නම් බිස්නස් එකේ වැඩක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපි කිරි කනවා කෑවට තොල කැපිලා කියලා අපි හොයාගන්න බෑ. හොයාගන්න වෙන්නේ ගොඩාක් පස්සට ගිහිල්ලා. ඒක නිසා කිරිත් කණ්ඩ තොලත් කපා ගන්න නැතුව ඒක හොඳ බිස්නස් එකක් හදාගන්න. තමන්ගේ බිස්නස් එක තමන් ආදරෙන් රැක ගන්න. ඒකට තමන්ගේ බිස්නස් එක විසින් තමන්ගේ පවුල තමන්වත් ආදරෙන් බලා ගන්න. ඒක තමයි මට කියන්න තියෙන අවසානම කාරණා ටික. අවසාන වශයෙන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. නැවත වරක් විනෝල් අයියට මට මේ අවස්ථාව ලබා දුන්නට හැමෝම විරුද්ධ. ඉතින් හැමෝටම ජයග්‍රාහී අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්ද ජයග්‍රාහීව ඉවර කරන්න ලැබෙන්න. Thank you so much. Good night. See you. Thanks විනෝල් අයියා. thank you සඳකලු ගොඩක් Good night.